ආයිබෝන් පුතේ අපි අද ලෑස්ති වෙන්නේ 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන දරුවන්ට MCQ පේපර් එක සඳහා ඒ දරුවන් සූදානම් කිරීමේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙනවා දැනට ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කළා තියෙනවා. අද සාකච්ඡා කරන්න යන්නේ 5 වෙනි ප්‍රශ්න පත්‍රය. ඔක මම PDF වලින් ඔයාලට දාලා තියෙනවා. ඔයා ඒකේ print එකක් අරන් ඇති කියලා මම විශ්වාස කරනවා. පේපර් එක ළඟට ගන්න බලන්න හැමෝම කටුවැඩ කොළ පෑන් ගන්න බලන්න ළඟට. අපි අද සාකච්ඡා කරන්න යන්නේ 5 වෙනි පේපර් එක. හරි නේද පුතා? පේපර් එක ළඟට ගන්න. 5 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න යන්නේ. මේක සාකච්ඡා කරනකොට ඔබ මෙන්න මේ පිළිබඳව ඔබට අවබෝධය තියෙන්න ඕන. මෙන්න මේ සම්බන්ධයෙන් ඔබට අවබෝධය තියෙන්න ඕනි. බලන්න. ඔබට මේ සම්බන්ධයෙන් අවබෝධය තියෙන්න ඕන. බලන්න හැමෝම. ඔයා දන්නවා ගිරොම්කරණය කියන විෂයේ ප්‍රභේද දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රභේද දෙක? මූල්‍ය ගිරොම්කරණයයි මූල්‍ය ගිරොම්කරණයයි අනිත් එක මොකද්ද? කලමනාකරණ ගිරොම්කරණයයි. ඔතේ මූල්‍ය ගිරොම්කරණය සහ කලමනාකරණ ගිරොම්කරණය අතර ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. අන්නේ වෙනස්කම් පදනම් කරගනිමින් අපිට මූල්‍ය ගිරොම්කරණය සහ කලමනාකරණ ගිරොම්කරණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම පුංචි වෙනස්කම් කීපයක් කියලා මේ ප්‍රශ්නට අදාළව උදේ මූල්‍ය ගිරොම්කරණයේදී ව්‍යාපාරයේ තොරතුරු සපයනවා අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වයන්. මේ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා අදහස් කරන්නේ පුතා කලමනාකරුවන්ට. මේ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා අදහස් කරන්නේ ව්‍යාපාරයේ කාටද? කලමනාකරුවන්ට. ඒ කලමනාකරුවන්ට තොරතුරු සපයනවා මූල්‍ය ගිරොම්කරණයේදී බාහිර පාර්ශ්වයන්ට තොරතුරු දෙනවා ව්‍යාපාරයෙන් පිටස්තර පාර්ශ්වයන්ට. කලමනාකරණ ගිරොම්කරණයේදී තොරතුරු සපයන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට විතරයි. අභ්‍යන්තර පාර්ශ්වයන්ට විතරයි. ඒ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා අදහස් කරන්නේ කලමනාකරුවන්ට කියන එක. කලමනාකරුවන්ට කියන එක. ତර මූල්‍ය ගිරොම්කරණයේදී තොරතුරු සපයනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට. කලමනාකරණ ගිරොම්කරණයේදී ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් වන කලමනාකරුවන්ට පමණයි තොරතුරු සපයන්නේ. ඒක එක වෙනසක්. එතන බලන්න මූල්‍ය ගිරොම්කරණයේදී ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට තොරතුරු දෙනවා. ඒ කියන්නේ කලමනාකරුවන්ට. බාහිර පාර්ශ්වයන්ට තොරතුරු දෙනවා. කලමනාකරණ ගිරොම්කරණයේදී තොරතුරු සපයන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් වන කලමනාකරුවන්ට විතරයි. තව වෙනසක් බලමුද? තව වෙනසක්. මූල්‍ය ගිරොම්කරණයේදී විශේෂයෙන්ම ළමයි මූල්‍ය තොරතුරු විතරයි භාවිත කරන්නේ. මූල්‍ය කියලා කියන්නේ මුදලින් මැනිය හැකි. මූල්‍යමය කියලා කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි මූල්‍ය ගිරොම්කරණයේදී භාවිත කරන්නේ. කලමනාකරණ ගිරොම්කරණයේදී සහ ඒ කියන්නේ මුදලින් මැනිය හැකි සහ මුදලින් මැනිය නොහැකි තොරතුරු සැපීමක් කරනවා. ඒතර මූල්‍ය ගිරොම්කරණයේදී තොරතුරු සපයන්නේ කියන්නේ මූල්‍යමය තොරතුරු විතරයි. ඒ කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි භාවිත කරන්නේ ඒගොල්ලෝ.
කළමනාකරන ගිණුම් කරණයේදී මුදලින් මැනිය හැකි තොරතුරු වගේම මුදලින් මැනිය නොහැකි තොරතුරුත් භාවිතා කරනවා. තව වෙනසක් කිව්වොත් ගිණුම් කරණයේදී ඓතිහාසික තොරතුරු තොරතුරු තමයි භාවිතා කරන්නේ. ඒ අතීතයේ වෙච්ච ගනුදෙනු හා සිද්ධි ඓතිහාසික තොරතුරු භාවිතා කරනවා. කළමනාකරන ගිණුම් කරණයේදී තමයි ඓතිහාසික තොරතුරු වගේම පුරෝකථනය කරන තොරතුරු කියන්නේ අස්තමේන්තු කරන තොරතුරු භාවිතා කරනවා. ତොර මූලික ගිණුම් කරණයේදී ඓතිහාසික තොරතුරු පමණයි භාවිතා කරන්නේ. කළමනාකරන ගිණුම් කරණයේදී ඓතිහාසික වගේම පුරෝකථන කියන්නේ අනාගතයේ කියන්නේ අස්තමේන්තු කරන තොරතුරු භාවිතා කරනවා. පැහැදිලිවටම එහෙනම් මූලික ගිණුම් කරණයේදී අභ්‍යන්තර පාර්ශ්වයන් ඓතිහාසික තොරතුරු පමණක් පාවිච්චි කරනවා. කළමනාකරන ගිණුම් කරණයේදී ඓතිහාසික හා පුරෝකථන තොරතුරු භාවිතා කරනවා. පැහැදිලිවටම හරි. ඒ වෙනස්කම් ටික අපිට ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් වෙනවා මේ ප්‍රශ්නෙට උත්තර ලිවීම සඳහා. අපි බලමු ළමයි. තව වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉදිරියේ කතා කරමු. මේ මූලික ගිණුම් කරණය සහ කළමනාකරන ගිණුම් කරණය අතර වෙනස්කම්. බලමු ප්‍රශ්නය. පහත දැක්කෙන කුමන ප්‍රකාශය බලන්න කියවන්න හැමෝම. පහත දැක්කෙන කුමන ප්‍රකාශය ආයතනයක කළමනාකරන ගිණුම් කරණේ මොන ගිණුම් කරණේද? කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය. දැන් අපෙන් අහලා තියෙන්නේ කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? ඉතින් බලමු කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය. භෞතික අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රකාශන පිළිල කිරීම. ඒක වැරදිලම. වැරදි. දෙක සෑම කාලච්ඡේදයකම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. ඒකත් කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථයක් නෙවෙයි. ඊළඟට තුන්වෙනි එක ගනුදෙනු සහ සිද්ධි මූලික තොරතුරු පරිවර්තනය කිරීම. ඒකත් කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථයක් නෙවෙයි. 4 සැලසුම් කිරීම පාලනය සඳහා තොරතුරු සැපීම. අන්න ළමයි කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය වෙන්නේ කළමනාකරුවන්ට මේ සැලසුම් කිරීම පාලනය කිරීම සහ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු කළමනාකරුවන්ට සැපීම. කියන්නේ කළමනාකරුවන්ට අනාගතය සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒව සැලසුම් කරන්න. ඒව පාලනය කරන්න. ඒ කළමනාකරුවන්ට තොරතුරු සැපීම තමයි කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය වෙන්නේ. එහෙනම් කළමනාකරන ගිණුම් කරණේ මූලික පරමාර්ථය වෙන්නේ සැලසුම් කිරීම, පාලනය කිරීම, මේ අර ඒ වගකීම් ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් මූල්‍ය සහ මූල්‍ය තොරතුරු සපයනවා කළමනාකරුවන්. අපි එහෙම කියනවානේ. කළමනාකරන ගිණුම් කරණය හඳුන්වනකොට කියනවා නේද? සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම යන වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු, ඒ කියන්නේ මුදලින් මැනිය හැකි සහ මුදලින් මැනිය නොහැකි තොරතුරු සැපීම තමයි කළමනාකරන ගිණුම් කරණේ පරමාර්ථය වෙන්නේ, විශේෂයෙන් කළමනාකරුවන්ට තීරණ ගන්න. එනිසා මේකේ උත්තරය අතරම 4. පස්වෙනි එකත් බලමු අපි. බාහිර ඇල්ති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. ඒක පුතේ මූල්‍ය ගිණුම් කරණේ අරමුණක්නේ. මූල්‍ය ගිණුම් කරණයේදී විශේෂයෙන් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන්න තීරණ ගන්න අභ්‍යන්තරයටත් දෙනවා. හැබැයි විශේෂයෙන් මූල්‍ය ගිණුම් කරණයේ තොරතුරු සපයන්නේ බාහිර පාර්ශ්වයන්ට තීරණ ගන්න. ඒතර මේ පස්වෙනි එක ළමයි මූල්‍ය ගිණුම් කරණයේ මාර්ථය. අහලා තියෙන්නේ කළමනාකරන ගිණුම් කරණයේ මූලික පරමාර්ථය අහලා තියෙනවා. උත්තරේ ළමයි 4. ඔයගොල්ලන් මෙතන හිස්තනේ අංක 4 සඳහන් කරගන්න. අංක 4 සඳහන් කරගන්න. අංක 4 සඳහන් කරගන්න. බලන්න අංක 4 සඳහන් කරගන්න. බලමු අපි ප්‍රශ්න අංක 2. බලා ගන්න හැමෝම. ප්‍රශ්න අංක 2 කියවන්න. ව්‍යාපාරයක
ණය ගැතියෝ හෝ ණය හිමියෝ ණය ගැතියෝ හෝ ණය හිමියෝ මූල්‍ය ප්‍රකාශනවල හඳුනා ගැනීමට පහත කුමන ගිරුම් කරන සංකල්පය හේතු වන්නේද? ළමයි ණය ගැතියෝ සහ ණය හිමියෝ හඳුනගන්න මොන ගිරුම් කරන සංකල්පයද හේතු වෙලා තියෙන්නේ? මෙතන ගිරුම් කරන සංකල්ප පහක් තියෙනවනේ. ළමයි මේ උපචිත සංකල්පයෙන් කියන්නේ අර ව්‍යාපාරයේ කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් හඳුනා ගැනීම මේ කරන්නේ. කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් හඳුනාගෙන අපි ආදායම් ප්‍රකාශනය හදන්නේ. ඔබට මතක ඇති ආදායම් ප්‍රකාශනය හදන්නේ මොන පදනමටද? උපචිත පදනමට. ඒ උපචිත පදනම කියලා කියන්නේ මුදලින් ලැබුණත් නැතත් මුදලින් ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් හඳුනා ගන්න ඕන. මුදලින් ලැබුණත් නැතත් මුදලින් ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් හඳුනා ගන්නවා. ඒක විශේෂයෙන්ම උපචිත සංකල්පයේදී පැහැදිලි කරනවා. ළමයි උපචිත සංකල්පයේදී කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම් හඳුනා ගන්න. කාලච්ඡේදයට අදාළ ආදායම් සහ වියදම්. මුදලින් ගෙවුවද නැද්ද කියන එක වැදගත් වෙන්නේ. මුදලින් ලැබුණද නැද්ද කියන එක වැදගත් වෙන්නේ. ඒ පීරියඩ් අදාළ ආදායම් සහ වියදම් හඳුනා ගන්නවට තමයි මේ උපචිත පදනම හෙවත් උපචිත සංකල්පය කියලා කියන්නේ. විශේෂයෙන් ළමයි ඔබ දන්නවා ණයට විකුණුම්නේ. පුතේ ණයට විකුණුම් නිසා නේද ණයට විකුණුම් නිසා නේද ණය ගැතියෝ ඇති වෙන්නේ. නේ? ණයට විකුණුම් නිසා නේද ණය ගැතියෝ ඇති වෙන්නේ. බලමු. ඒ වගේම පුතේ ණයට ගැනුම් තියෙනවානේ. ණයට ගැනුම් නිසා නේද ණයට ගැනුම් නිසා නේද ණය හිමියෝ ඇති වෙන්නේ. ණය හිමියෝ ඇති වෙන්නේ නේ. ණය හිමියෝ ඇති වෙන්නේ. ළමයි ණයට විකුණුම් කියලා කියන්නේ මුදලින් හම්බෙන අවස්ථාව නෙමෙයිනේ. නමුත් ඔබ දන්නවා ණයට විකුණුම් ඒ විකුණන පීරියඩ් එකේ ආදායමක් ලෙස හඳුනා ගන්නවා. ණයට විකුණුම් කියන එක ණයට විකුණන පීරියඩ් එකේ ආදායම් ලෙස හඳුනා ගන්නවා. ඒක මුදලින් ලද අවස්ථාව නෙමෙයි. අන්න එතෙන්දී ළමයි ණය ගැතියෝ අපි හඳුනා ගන්න ඕනේ. ඒ නිසා මෙතන භාවිතා වෙන පුතේ උපචිත සංකල්පය තමයි. අන්න බලන්න. ඒ කියන්නේ ණයට භාණ්ඩ විකුණුම් නිසා ණය ගැතියෝ ඇති වෙනවනේ. ඒ ණය ගැතියෝ ඇත්තටම හඳුනා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ සංකල්පය නිසා. ඇයි පුතේ ණයට විකුණුම් ව්‍යාපාරයේ ආදායම් ලෙස අපි හඳුනා ගන්න ඕනේ පීරියඩ් එකේ. මුදලින් හම්බෙන අවස්ථාව නෙමෙයි. නමුත් ණයට විකුණුම් කියන්නේ මේ පීරියඩ් එකට අදාළ ආදායමක්. මේ පීරියඩ් එකට අදාළ ආදායම නිසා ඒ ණයට විකුණුම් මේ පීරියඩ් එකේ ආදායම් ලෙස හඳුනා ගන්නවා. ඉතින් එතනින් දියන ණය ගැතියෝ හඳුනා ගන්න වෙන්නේ ඒක ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගන්න නිසා. මේක ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගන්න නැත්නම් ණය ගැතියෝ බිහි වෙන්නේ. ඒ ණය ගැතියෝ බිහි වෙන්නේ ණයට විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගන්න අවස්ථාවේදී. ඒ නිසා එතන භාවිතා වෙලා තියෙන්නේ උපචිත සංකල්පය. ඒ වගේමයි ණයට ගැනුම් ඒ පීරියඩ් එකේ අපි ආදායම් ප්‍රකාශය ගන්නවනේ ණයට ගැනුම්. ඒ ණයට ගැනුම් කියන්නේ මුදලින් ගෙවන අවස්ථාව නෙමෙයි. පස්සේ සල්ලි ගෙවන. හැබැයි ණයට ගැනුම් ඒ පීරියඩ් එකේ අපි ආදායම් ප්‍රකාශය තුන වියදමක් ලෙස හඳුනා ගන්නවා. ඒ ණයට ගැනුම් නිසානේ ණය හිමියෝ බිහි වෙන්නේ. ඉතින් ණය හිමියෝ බිහි වෙන්නේ ණයට ගැනුම් කියන එක වියදමක් ලෙස හඳුනා ගන්න නැත්තම්. ණයට ගැනුම් කියන එක වියදමක් ලෙස හඳුනා ගන්න නිසා තමයි ණය හිමියෝ බිහි වෙන්නේ. ඒතර ණයට ගැනුම් කියන්නේ මුදලින් ගෙවන අවස්ථාව නෙමෙයි. ඒක මුදලින් ගෙවන අවස්ථාව නෙමෙයි. ඒ ණයට ගැනුම් කියලා කියන අවස්ථාව ඒක ඒ අවස්ථාවේ වියදමක් ලෙස හඳුනා ගන්නවා. ඒක මුදලින් ගෙවන අවස්ථාව නෙමෙයි. මුදලින් ගෙවන්නේ පීරියඩ් එකේ වියදමක් ණයට ගැනුම් කියන්නේ. ණයට ගැනුම් කියන්නේ පීරියඩ් එකේ වියදමක්. ඒ ණයට ගැනුම් මේ පීරියඩ් එකේ වියදමක් ලෙස හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශය ඇතුළේ. එහෙනම් එතනින් බිහිවන ණය හිමි හඳුනා ගැනීම උපචිත සංකල්පයට අනුකූලයි පුතේ. උපචිත සංකල්පයට අනුකූලයි. ඒ නිසා ව්‍යාපාරික ණය ගැතියෝ සහ ණය හිමියෝ මූල්‍ය ප්‍රකාශල හඳුනා ගැනීම සඳහා පාත කුමන ගිරුම් කර සංකල්පය හේතු වන්නේද? සංකල්පය
උපචිත සංකල්පය. උපචිත සංකල්පය. ඒ නිසා පුතේ උත්තරය 1. දෙකට උත්තරය 1. දෙකට උත්තරය 1. අපි බලමු පුතේ තුන්වන ප්‍රශ්නය. මෙන්න බලන්න. තුන්වන ප්‍රශ්නේ බලන්න. ආයතනයක ගිණුම් වර්ෂය තුලදී මිලදීගත් රුපියල් 100ක ස්ටෙප්ලර් යන්ත්‍රයක් මේ ස්ටෙප්ලර් යන්ත්‍රයක්. ඒ කියන්නේ කුඩා වටිනාකමක් තියෙන යන්ත්‍රයක්. කුඩා වටිනාකමක් තියෙන යන්ත්‍රයක්. මෙන්න බලන්න වියදමක් ලෙස කපාරීම සඳහා කුමන ගිණුම් කරන සංකල්ප පදනම සපයනු ලබයිද? සංකල්ප ඒ කියන්නේ කිහිපයක්. මේ බලන්න. ආයතනයක ගිණුම් වර්ෂය තුලදී මිලදීගත් රුපියල් 100ක ස්ටෙප්ලර් යන්ත්‍රයක් වියදමක් ලෙස ලාභයෙන් කපා හැරීම සඳහා කුමන ගිණුම් කරන සංකල්ප කියන්නේ කිහිපයක් පදනම සපයනු ලබයිද? පුතේ මේ යන්ත්‍රයේ අගය රුපියල් 100යිනේ. ප්‍රමාණාත්මකතාව පිළිබඳ සංකල්පෙදි කියන පුතේ සාපේක්ෂ වටිනාකම ඉතා අඩු වගයක් ගන්නවා නම් මේක ජංගම නොවනවත්කමක් වුණාට අර ඒකේ වටිනාකම කුඩා ගියක්නේ. ඒක මිලදීගත් පළවෙනි අවුරුද්දෙම ආදායම් ප්‍රකාශනය තුල වියදමක් ලෙස කපා හැරීම උචිතයි කියලා කියනවා. මේ ප්‍රමාණාත්මකතා සංකල්පෙදි කියනවා සාපේක්ෂ වටිනාකම කුඩා දේවල් තියෙනවානේ. උදාහරණයක් මේ මිලදීගත් ස්ටෙප්ලර් යන්ත්‍රය රුපියල් 100යි. ඒක සාපේක්ෂ වටිනාකම ඉතා අඩු වගයක්. අන්න එවැනි වත්කම් ජංගම නොවනවත්කමක් ලෙස ව්‍යාපාරයේ පොත්වල පවත්වා ගන්නවට වඩා ඒවා මිලදීගත් පළවෙනි වර්ෂයේම ආදායම් ප්‍රකාශය තුල වියදමක් ලෙස කපා හැරීම උචිතයි කියලා කියනවා. ප්‍රමාණාත්මකතාව පිළිබඳ සංකල්පය. ප්‍රමාණය ගැන මේ කියන්නේ. ඒ ප්‍රමාණය කියලා කියන්නේ සාපේක්ෂ වැදගත්කම. ඔබ දන්නවනේ පුතේ රුපියල් 100ක ස්ටෙප්ලර් යන්ත්‍රයක් වටිනාකම ඉතා අඩුයිනේ. මේක ජංගම නොවනවත්කමක් වුණාට ඒක ව්‍යාපාරයේ ජංගම නොවනවත්කමක් ලෙස පවත්වාගෙන යන්නේ නැහැ. ඇයි පුතේ සාපේක්ෂ වටිනාකම ඉතා අඩු වගයක්නේ. මොකද මේක වාර්තා කරන්න යන පිරිවැය සහ වෙහෙස සමහරට වත්කමේ පිරිවැයට වඩා පුළුවන්. දැන් හිතන්නකෝ මේකේ ඵලදාය ජීව කාලය අවුරුදු 5යි කියලා. ඵලදාය ජීවල අවුරුදු 5යි කියන්නකෝ. මේ වත්කමේ පිරිවැය රුපියල් 100ක් වුණාට මේක වාර්තා කරන්න එපා අවුරුදු 5ක් පොත්වල. ඒ වාර්තා කිරීමේ පිරිවැය සහ වෙහෙස මේ වත්කමේ පිරිවැයට වත්කමේ පිරිවැය 100යි. සමහර වාර්තා කිරීමේ පිරිවැය රුපියල් 150ක් විතර යනවා. ඒ ඇත්තටම මේක දිගින් දිගටම පොත්වල වාර්තා කිරීම තේරුමක් නැහැනේ. ඒ නිසා ආර්ථික තීරණ ගන්න පාර්ශ්වයන්ට මේක තීරණ ගන්න ඉතින් ලොකු වැදගත් තොරතුරක් නෙමෙයි. ඒ නිසා මේක මිලදී ගත්ත පළවෙනි අවුරුද්දෙම මේක ආදායම් ප්‍රකාශය තුළ වියදමක් ලෙස කපා හරිනවා. මේක ජංගම නොවනවත්කමක් වෙන්න පුළුවන්. ස්ටෙප් යන්ත්‍රයක් සමහර අවුරුදු දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවුරුදු දෙක තුනක් පාවිච්චි කරයි කියලා ඒකේ සාපේක්ෂ කුඩාගයක් නිසා ජංගම නොවනවත්කමක් ලෙස පොත්වල පවත්වාගෙන යන්නේ නැහැ. ඒක මිලදී ගත්ත පළවෙනි අවුරුද්දෙම ආදායම් ප්‍රකාශයෙන් වියදමක් ලෙස කපා හරිනවා. ඒක ප්‍රමාණාත්මකතාව වල සංකල්පය. ඒ වගේම ඒක ආදායම් ප්‍රකාශය තුළ ආදායම් ඉපීමට අදාළ වියදම් ලෙස ගැලපුම් කරනවා. ඒ රුපියල් 100 ඒ අවුරුද්දේ ආදායම් ඉපීමට අනුරූපිත වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයෙන් කපා හරිනවා. එතකොට අපිට මොකක්ද තියෙන්නේ මෙතන? ගැලපුම් සංකල්පය. එහෙනම් මෙන්න ගැලපුම් සංකල්පය. ඒ කියන්නේ ඒක ආදායම් ප්‍රකාශනය ඇතුලේ ආදායම් ඉපීම ආශ්‍රිත වියදමක් ලෙස ලාභයට ගැලපුම් කරනවා. වියදමක් ලෙස ලාභයට ගැලපුම් කරනවා. ලාභයට හිලව් කරනවා මේ වියදම. එහෙනම් එතන තියෙන ගැලපුම් සංකල්පය. එන ළමයි ප්‍රමාණාත්මක සංකල්පය සහ ගැලපුම් කියන සංකල්පය තමයි මෙතන පවතින්නේ. ඒ කියන උත්තරය 5. මේ හිස්තැනේ 5 ලියන්න ඕන. හිස්තැනේ 5 ලියන්න. තුන්වෙනි ප්‍රශ්න උත්තරය 5. පැහැදිලි හැමෝටම නේද? අපි එනවා ළමයි ප්‍රශ්න අංක 4ට.
ප්‍රශ්නාංක 4 5 මෙන්න බලන්න. අංක 4 සහ 5 නේ 4 සහ 5 හොඳට බලන්න. ප්‍රශ්නාංක 4 සහ 5 කියලා කියන්නේ. ඒතර ප්‍රශ්නාංක 4 සහ 5 ප්‍රශ්න පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිත කරන්න. මෙන්න මේ තොරතුරු භාවිතා කරන්න යන්නේ. ළමයි අපි 4 5 කියලා ඉන්න ඕන. 4න් පස්සේ කියලා ඉන්නේ යන්ත්‍ර මිලදී ගැනීම සහ යන්ත්‍ර විකිණීම සටහන් කිරීම සඳහා මත කුමන සටහන් භාවිත කරනු ලබයිද? බලන්න හොඳ වැදගත් ප්‍රශ්නයක් නේ. යන්ත්‍ර මිලදී ගැනීම යන්ත්‍ර විකිණීම සටහන් කිරීම සඳහා පහත මූලික සටහන් පොත් භාවිත කරනු ලබයිද? බලමු එතකොට 4 5 බල 2025 3:31 දිනට ඉහත සඳහන් සියලු ගනුදෙනුවල ශුද්ධ බලපෑම් පහත කුමන ගිණුම් කරන සමීකරණයෙන් පෙන්눔 කරනු ලබයිද? එවර 2025 3:31 දිනට ඉහත සඳහන් සියලු ගනුදෙනුවල ශුද්ධ බලපෑම් පහත කුමන ගිණුම් කරන සමීකරණයෙන් පෙන්눔 කරනු ලබයිද? අත් බලමු මේ ප්‍රශ්න උත්තර ලියන්න. මම මේ යටතේම ගලපනවා ජංගමනවත්කම් ජංගමවත්කම් වගකීම් හිමිකම්. හරි පුතා. බලමු අපි. මෙන්න ගනුදෙනු ටික කියවන්නේ යන්නේ. සීමිත අනුර පොදු සමාගම යන්ත්‍ර වෙළඳ සමාගමකි. මොන සමාගමක්ද? යන්ත්‍ර විකුණන්නේ. යන්ත්‍ර වෙළඳ සමාගමක්. ඒ කියන්නේ මේ ව්‍යාපාර යන්ත්‍ර විකුණන සමාගමක්. මෙම සමාගම විසින් මිලියන 20කට පුතේ මිලියන 20ක් කියලා කියන්නේ දහස් වලින් නම් මේකට තව බිංදු 3ක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 20000ක් දහස් වලින් නම් මිලියන 20ක් කියන්නේ රුපියල් දහස් වලින් නම් ඒකට තව බිංදු 3ක් එකතු කරන්න ඕන. ඒ කියන්නේ 20000යි කියන එක මම කියන්නේ දහස් වලින් නම්. හරි? මිලියන 20ක් කියන එක. මිලියන 20ක් කියන්නේ මිලියනයක් කියන ලක්ෂ 10ක් නේ. මිලියන 10ක් කියන ලක්ෂ 100ක්. මිලියන 20ක් කියන ලක්ෂ 200ක් කියන්නේ. ඒ කියන්නේ කෝටි වලින් කියන්නේ කෝටි දෙකක්. කෝටි දෙකක් ලක්ෂ 200ක් නැත්නම් මිලියන 20ක්. මිලියන 20ක යන්ත්‍ර 2025 1.1 අන්න හොඳ බලන්න ගනුදෙනුවක් 1.1 දින ණයට මිලදී ගන්නා ලද අතර අන්න බලන්න වැදගත් වචන මම මේ රවුන්ඩ් කරන්න සයිරිගා සීමිත අනුර පොදු සමාගම යන්ත්‍ර වෙළඳ සමාගම මේක නම් විකුණන්නේ යන්ත්‍ර මෙන්න සමාගම විසින් රුපියල් මිලියන 20ක යන්ත්‍ර 2025 1.1 දින ණයට මිලදී ගන්නා ලද අතර. ඒතර ණයට තමයි ගන්නෙ. එයින් පිරිවැය මිලියන 4ක් වූ යන්ත්‍රයක්. මිලියන 4ක් කියන තව බිංදු 3ක් එකතු කරලා දහස් වලින් නම්. ඒ කියන්නේ 4000ක්. යන්ත්‍රයක් කාර්යාල කටයුතු සඳහා වේ. කාර්යාල කටයුතු සඳහා ඒක ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා තියාගෙන තියෙනවා. 2025 3:31 අවසන් වර්ෂය සඳහා මෙම යන්ත්‍රයේ ෂය බලන්න ලක්ෂ 2ක් විය. ඒ කියන්නේ දහස් වලින් නම් රුපියල් 200ක්. ඉතිරි යන්ත්‍ර අලෙවි කිරීම සඳහා තබා ගන්න ලද අතර අලෙවි කරන්න තියාගන්න ඉතිරි. ඒ කියන්නේ මිලියන 20ක යන්ත්‍ර ණයට අරගෙන ඒකෙන් මිලියන 4ක් ව්‍යාපාරික පාවිච්චිය සඳහා තියාගෙන ඉතිරි මිලියන 16 විකිණීම සඳහා තියාගන්නවා. හරි බලමු. කියනවා ඉන් පිරිවැමි දහස් වලින් නම් රුපියල් 6000 යන්ත්‍රයක් රුපියල් මිලියන 8කට දහස් වලින් නම් රුපියල් 8000කට
2025 3:31 දින අපිට මුදලට අපිට මුදලට කියන ඒවලම සල්ලි අරන් විකුණන ලදී. ඔන්න ඔයාලට පැහැදිලිනේ දැන්. දැන් බලමු මිලදී ගැනීමයි යන්ත්‍ර විකිණීමයි මේ. යන්ත්‍ර මිලදී ගැනීමයි යන්ත්‍ර විකිණීම සටහන් කිරීම සඳහා පහත කුමන මූලික සටහන් පොත් භාවිත කරනු ලබයිද? බලමු මිලදී ගැනීම සඳහා කියන එක. මේ තියෙන මිලදී ගැනීම බලමු. මිලදී ගැනීම සඳහා කියන එක බලමු. මෙන්න බලන්න මිලදී ගැනීම නම. මිලදී ගැනීම. මේ තියෙන මිලදී ගැනීමනේ. හරි බලමු. එතකොට මේගොල්ලන් රුපියල් මිලියන 20ක යන්ත්‍ර 2025 ණයට තමයි අරන් තියෙන්නේ. ඒකෙන් මිලියන 4ක පිරිවෙන යන්ත්‍රයක් කාර්යාලයකට සදා පාවිච්චි කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරේ තියාගන්න. ව්‍යාපාරේ පාවිච්චියට. ඒතර ඉතින් 16 තමයි විකිණීම සඳහා තියාගන්න. මේ ණයට බෙද දෙන අතර ඒන් පිරිවෙන මිලියන 4ක් වූ යන්ත්‍රයක් කාර්යාලයකට සදා තබා ගන්න අතර ලදී 2025 අවසාන වර්ෂයේ මේ යන්ත්‍රයේ 200ක් විය ඉතිරි යන්ත්‍ර අලෙවි කිරීම සඳහා තබා ගන්න ලදී. එහෙනම් යන්ත්‍ර මිලදී අරගෙන තිබ්බ මිලියන කීයක්ද? 20ක්. ඒකෙන් මිලියන 20ක් වුණාට පුතා මිලියන 4ක් කාර්යාල කඩු සඳහා. ඉතිරි මිලියන 16 නැවත විකිණීම සඳහා. එහෙනම් මෙන්න මේ මිලියන 4 ආවන් තියෙන්නේ ණයට ව්‍යාපාරේ පාවිච්චිය සඳහා. ඔබ දන්නවා දේපල පිරිත හා උපකරණ ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා ණයට ගත්තොත් දේපලක් ණයට ගත්තොත් එහෙම ඒක වාර්තා කරන මූලික පොත වෙන්නේ පොදු ජර්නලය. මේ දේපල ණයට ගත්තොත් ඒක වාර්තා කරන්නේ පොදු ජර්නලය තුල. හැබැයි මේ මිලියන 16 අරන් තියෙන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගත්තොත් ඒක වාර්තා කරන මූලික පොත ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය. එහෙනම් මෙතන මූලික සටහන් පොත් දෙකක් භාවිතා වෙලා තියෙනවා. එකක් පොදු ජර්නලය අනිත් එක ගැනුම් ජර්නලය. බලමු පොදු ජර්නලයයි ගැනුම් ජර්නලයයි. මෙතන තියෙන්නේ ගැනුම් ජර්නලය සහ පොදු ජර්නලය තියෙනවා මේ. ගැනුම් ජර්නලය සහ පොදු ජර්නලය තියෙනවා. බලමු අපි විකිණීම. එතකොට ඔයාලට පේනවා ඒ යන්ත්‍ර මිලියන 6ක යන්ත්‍ර මිලියන 8කට අපිට විකුණනදී අපිට විකුණන මුදල් ලැබීම නම් මූලික සටහන් පොත වෙන්නේ මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. එහෙනම් මේ යන්ත්‍ර විකිණීම මේ මුදල් හම්බෙනවා මූලික සටහන් පොත මුදල් ලැබීම් ජර්නලය. එහෙනම් ගැනුම් ජර්නලයයි පොදු ජර්නලයයි මුදල් ලැබීම් ජර්නලයයි. ඒ කියන්නේ පුතා උත්තරය 5. 7ට උත්තරය 5. 4ට උත්තරය 5. ළමයි මෙන්න පස්වන ප්‍රශ්නට උත්තර ලියන්න යන්නේ. මෙන්න මේ 2025 3:31ට අහන්නේ. 2025 3:31ට ශුද්ධ බලපෑම අහන්නේ මේ සමීකරණයට. ඔයාට මතකද ඒක රුපියල් මිලියන වලින් දීලා තිබ්බේ. හැබැයි ප්‍රශ්නේ උත්තරය අහලා තියෙන්නේ රුපියල් 1000 වලින්. එහෙනම් රුපියල් මිලියන කියන එක රුපියල් 1000 වලට හරවන්න බැරි දරුවෙක් හිටියොත් මේ ප්‍රශ්නයට හදන්න බෑ. රුපියල් මිලියන කියන එක රුපියල් 1000 වලට හදන්න බැරි දරුවෙක් හිටියොත් මේක හදන්න බෑ. එහෙනම් රුපියල් මිලියන 1000 වලට හරවන්නේ අපි තව බිංදු 3ක් ඒ ඉලක්කමට එකතු කරලා. ඒ කියන්නේ මිලියන වලින් දීලා තියෙන සංඛ්‍යාවට තව බිංදු 3ක් එකතු කරනවා. ඒතර ඒක 1000 වලට හැරෙනවා. හරි. දැන් අපි ආදේශ කරන්න යන්නේ. ඔයාට මතකද 2025 1 මිලියන 20ක යන්ත්‍ර ගත්ත ණයට. ඒකෙන් මිලියන 4ක යන්ත්‍රයක් ගත්තේ ව්‍යාපාරේ පාවිච්චිය සඳහා. ඒ කියන්නේ ඔයාට තේරෙනව නේද? මම මෙතනම ආදේශ කරගන්නම් පුතේ මේ ඉඳ තියෙන තැන පේනවනවට නේද? අවශ්‍ය නම් ෂෙයා කරන්නද බං? ස්ක්‍රීන් ෂොට් ෂෙයා කරන්නද? ඔයාට පේන්නේ නැත්තම් මෙතනම හදන්න. ඒතර ඔයාලා ලේසිනේ. හරි බලන්න. දැන් බලන්න. පේනව නේද? හරිනේ.
හරි. බලන්න මෙන්න ගැලපීම කරනවා. මතකද ඔබට මිලියන 20ක යන්ත්‍ර ගත්තා. මිලියන 20ක යන්ත්‍ර. මිලියන 20ක යන්ත්‍ර ගත්තට ඒකෙන් මිලියන 4ක් ගත්තේ කාර්යාලය පාවිච්චිය සඳහා. මිලියන 20ක් කියන්නේ 20000. ඒ 20000න් මතකද දහස් වලින්නේ. ඒතර 20000න් 4000ක් ගත්තේ ව්‍යාපාරික පාවිච්චියට. 16000ක් ගත්තේ නැවත කිරීමේ පරමාර්ථයෙන්. ඒතර මෙන්න මේ 4000 ව්‍යාපාරයේ පාවිච්චියෙන් ගත්තේ. ඒ නිසා මේ 4000 මොනවත්කමද? ජංගම නොනවත්කම. ඒතර ජංගම නොනවත්කම් වැඩි වෙනවා. එතකොට 4000කින් ජංගම නොනවත්කම් වැඩි වෙනවා 4000කින්. ජංගම නොනවත්කම් වැඩි වෙනවා 4000කින්. ළමයි මේ 16000 නැවත විකිණීමේ පරිච්ඡේදයෙන් තමයි ගන්නෙ. ඒතර මේක භාණ්ඩ තොගේ ආයතනයේ ජංගමවත්කමක් නේ භාණ්ඩ තොගේ. මේ පුතේ ඒගොල්ලන්ගේ භාණ්ඩ තොගයනේ. මේක ජංගම මේක 4000 මේ 16000 භාණ්ඩ තොගය. භාණ්ඩ තොගය කියන ජංගමවත්කම 16000කින් වැඩි වෙනවා. භාණ්ඩ තොගය කියන ජංගමවත්කම 16000කින් වැඩි වෙනවා. හරි. ගන්න ණයට ඒ නිසා වගකීම් වැඩි වෙනවා පුතේ 20000කින්. වගකීම් වැඩි වෙනවා 20000කින්. ගන්න ණයට තර වගකීම් වැඩි වෙනවා 20000කින්. තර ලියා ගන්න පුළුවන්. පාට කටවැඩ කොලයක් ළඟ තියෙනවා ඇති. මේ සමීකරණය ලියාගත්තා. මේ සමීකරණයට ආදේශ කිරීම කරගෙන ගියා. මේ සමීකරණය ලියාගෙන මේ සමීකරණයට ආදේශ කිරීම කරගන්නවා. එහෙනම් බලන්න ජංගම නොනවත්කම් වැඩි වුණා 4000. ජංගම වත්කම් තොගය කියන වත්කම ජංගම වත්කම වැඩි වුණා 16000ක්. ගන්නේ ණයට නිසා වගකීම් වැඩි වුණා 20000ක්. හරි ළමයි නේ. මෙන්න හරි. ඊළඟට මේ යන්ත්‍ර සම්බන්ධයෙන් ෂය ගැලපීමක් තිබ්බා. හොඳට බලන්න පේපරේ. යන්ත්‍ර කොච්චර ෂය වෙනවා කියලා කියනවද? 2025-331 අවසන් වර්ෂය සඳහා මේ යන්ත්‍රයේ ෂය රුපියල් 200යි කියලා කියනවා දහස් වලින්. පුතේ යන්ත්‍ර ෂය 200ක් නිසා යන්ත්‍ර කියන ජංගම නොවනවත්කම අඩු වෙනවා 200ක්. යන්ත්‍ර ෂය වුණාම යන්ත්‍ර කියන ජංගම නොවනවත්කම අඩු වෙනවා 200ක්. පුතේ ඒක වියදමක්. වියදමක් නිසා හිමිකම් අඩු වෙනවා කීයද පුතේ? 200ක්. අන්න බලන්න. ජංගම නොවනවත්කම් ෂය වුණාලු ඒ වර්ෂයේ 200ක්. තර ජංගම නොවනවත්කම් අඩු වෙනවා 200කින්. ඒ ෂය වෙච්ච නිසා ෂය වියදමක් නිසා හිමිකම් අඩු වෙනවා 200කින්. හිමිකම් අඩු වෙනවා 200කින්. ඊළඟ ගැලපීම තිබුණා ළමයි. අලෙවි කරන්න තියාගත්තනේ මිලියන 16ක්. ඒකෙන් මිලියන 6ක් වූ යන්ත්‍රයක් මිලියන 8කට, ඒ කියන්නේ මිලියන 6ක් කියන්නේ දහස් වලින් නම් 6000ක්. මිලියන 8ක් කියන්නේ ඒ කියන්නේ 8,000කට අපිට විකිණීම. එහෙනම් තොගය කියන ජංගමවත්කම අඩු වෙනවා 6000කින්. දහස් වලින් එළිය තොගය කියන ජංගමවත්කම අඩු වෙනවා 6000කින්. මුදල් කියන ජංගමවත්කම වැඩි වෙනවා 5කින්. තොගය කියන ජංගමවත්කම අඩු වෙනවා 6000ක්. මුදල් කියන ජංගමවත්කම වැඩි වෙනවා 8000ක්. මම මේ සමීකරණයටම ගලපගෙන යන්නේ ලේසි නිසා ඔයා කටුවැඩ කොලයක මේ සමීකරණය ලියලා මේක ගලපන්න. ඔයාලට මේ රතු පාටින් පේන ගැලපීම් ටික තමයි කරගන්න ඕන. ඉතින් ලේසිනේ සමීකරණය බෝඩ් එකේ පේනවනේ ඔබට. ඒ සමීකරණය ලියා ගන්න කටුවැඩ කොලයක. ඊට පස්සේ මේ රතු පාටින් පෙන්න ගැලපීම් ටික කරගන්න. මේ තොගය කියන වත්කම 6000ක් අඩු වුණා.
මුදල් කියන තොගේ කියන ජංගමවත්කම 6000ක් අඩු වුණා. මුදල් කියන ජංගමවත්කම 8000ක් වැඩි වුණා. ඒ අත්පිරිනි කරන්නේ. ලාභයි පුතා 2000ක්. ලාභ නිසා හිමිකම් 2000කින් වැඩි වෙනවා. හිමිකම් 2000කින් වැඩි වෙනවා. බලන්න තොගේ කියන ජංගමවත්කම 6000ක් අඩු වුණා. මුදල් කියන ජංගමවත්කම 8000ක් වැඩි වුණා. ලාභයි 2000ක්. ඒ නිසා හිමිකම් 2000ක් වැඩි වුණා. අපි එකතු කළ බලමුද? මෙන්න ළමයි. එකතු කළ ගන්න බලන්න. ළමයි ජංගම නොනවත්කම් වල එකතුව අපිට ලැබෙනවා 3800ක්. 3800ක්. ජංගම වත්කම් වල එකතුව අපිට ලැබෙනවා ළමයි කීයක්ද එකතු වෙන්නේ? 18 10යි. 18 10යි. වගකීම් වල එකතුව අපිට එනවා ළමයි 20000ක්. 20000ක්. හිමිකම් වල එකතු වෙනවා ළමයි රුපියල් 1800ක්. 1800ක්. බලන්න හරිද කියලාම ජංගමනවත්කම් වල එකතුව 3800යි. ජංගමවත්කම් වල එකතුව 18 10යි. වගකීම් වල එකතුව 20000යි. හිමිකම් වල එකතුව 1800යි. බලන්න ඒ උත්තර කීයක් තියෙන කියලා. මෙන්න 3800 18000 20000 1800 කියන උත්තරය පුතේ 2. මේ ඉස්සරේ ඔබ අංක 2 කියලා ලියන්න ඕනි. එහෙනම් උත්තරය අංක 2. උත්තරය අංක 2. ප්‍රශ්නාංක 5ට උත්තරය ළමයි 2. දැන් අපි ලෑස්ති වෙන්නේ ප්‍රශ්නාංක 6 7ට උත්තර ලියන්න. බලන්න ළමයි. අංක බලන්න 6 7 ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නවල උත්තර ලියන්න මේ තොරතුරු භාවිතා කරන්න තියෙනවා. දැන් අවධානය යොමු කරන්න. එකතු කළ අගය මත බදු ඒ කියන්නේ VAT value added tax කියන එක. එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි සීමිත රුවන් සමාගම 2025 3/15 දින රුපියල් 1354ක භාණ්ඩ අනිල් ට්‍රේඩර්ස් වෙතට ණයට විකුණු ලදී. බලන්න. මෙම ඉන්වොයිස් අගය තුල ස්ථිර 12ක VAT ඇතුළත් වේ. අලුත් වීම හේතුවෙන් ඉන්වොයිස් අගය මෙතන රුපියල් වෙන්න ඕන. ලියා ගන්න පුතේ. රුපියල්. ඉන්වොයිස් අගය රුපියල් 168ක් වූ භාණ්ඩ අනිල් ට්‍රේඩර්ස් විසින් ආපසු එවන ලදී. සීමිත රුවන් සමාගම වෙත ගෙවී යුතු මුළු මුදල පියවීමට මේ ගෙවී යුතු මුළු මුදල පියවීමට 2025 3/31 දින අනිල් ට්‍රේඩර්ස් විසින් චෙක් පතක් නිකුත් කරන ලදී. බලන්න ප්‍රශ්න අහන්නේ ඉහත සඳහන් සියලු ගනුදෙනු ඒවා සිදු අනුදාන සීමිත රුවන් සමාගම සටහන් කිරීම සඳහා කරන ලබන මූලාශ්‍ර ලේඛන එහෙනම් මට කියන්න ළමයි මූලාශ්‍ර ලේඛන අහලා තියෙන්නේ මොනවාද අහලා තියෙන්නේ මූලාශ්‍ර ලේඛන අහලා තියෙන්නේ බලමු ඉහත සඳහන් සියලු ගනුදෙනු කියලා කියනවා ඉහත සඳහන් සියලු ගනුදෙනු මෙතිය ඉහත සඳහන් සියලු ගනුදෙනු මෙතිය ඉහත සියලු ගනුදෙනු ඒවා සිදු අනුකූලව අනුව රුවන් සමාගමේ පොත්වල වාර්තා කිරීම සඳහා භාවිතා කරන ලබන මූලාශ්‍ර ලේඛන. ළමයි ඊළඟ ප්‍රශ්නයත් බලමු 7. 2025 3/15 දින විකුණු ලද භාණ්ඩ සීමිත රුවන් සමාගමේ පොත්වල සඳහන් කිරීමට අදාළ නිවැරදි
දිත්ත සටහන ඒක රුවන් සමාගමේ පොත්වල වාර්තා කරන නිවැරදි දිත්ත සටහන මොකක්ද කියලා අහනවා. ළමයි බලමු. මෙන්න බලා ගන්න. එකතු කලාගේ මත බදු වැට් සඳහා ලියාපදිංචි සීමිත රුවන් සමාගමේ 2025 දින රුපියල් 1354ක භාණ්ඩ අනිල් ට්‍රේඩර්ස් වෙතට ණයට විකුණන ලදී. මට ඔයා කියන පුතේ ණයට විකුණුම් ලියන මුලාශ්‍ර ලේඛනය මොකද්ද ළමයි? ණයට විකුණුම් ලියන මුලාශ්‍ර ලේඛනයේ පළවෙනි එක බලන්න. මුලාශ්‍ර ලේඛනය මොකද්ද? විකුණුම් යන්න විකුණුම් ඉන්වොයිස් සාමාන්‍යයෙන් අර ඉන්වොයිස් කියන වචන තමයි පේපර් එකේ දෙන්නේ ළමයි. ඒ කියන්නේ විකුණුම් ඉන්වොයිස් තමයි. නමුත් පේපර් එකේ දෙන්නේ ඉන්වොයිස් කියන වචනේ දෙනවා. විකුණුම් ඉන්වොයිස් තමයි හරියම වචනය. පේපර් එකේ දෙන්නේ ඉන්වොයිස් කියලා දෙනවා. එහෙනම් මෙන්න ණයට වික්කාම මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිස්. ඊළඟ කියන මේ ඉන්වොයිස් අගය තුල 12ක වැට්ට ඇතුළත් වේ. පළදුවෙන් හේතුවෙන් ඉන්වොයිස් අගය රුපියල් කියලා ලියා ගන්න කිව්වා. 168ක් වූ භාණ්ඩ අනිල් ට්‍රේඩර්ස් විසින් ආපසු එවන ලදී. පුතේ ආපසු එවන ලියන මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ආපසු ලියන මූලාශ්‍ර ලේඛනය මොකද පුතේ? දරපත. ඊළඟට කියනවා සීමිත රුවන් සමාගමට ගෙවිය යුතු. ඒ කියන්නේ රුවන් සමාගමට ලැබෙන්න තියෙන ගණන්. ඒ කියන්නේ අර පැත්තෙන් කොත් ගෙවිය යුතු රුවන්ගේ පැත්තෙන් ලැබිය යුතු මුළු මුදල පියවීමට 2025 අනිල් ට්‍රේඩර්ස් විසින් චෙක් පතක් නිකුත් කළ ලදී. ඒක රුවන්ගේ පැත්තෙන් මුදල් ලැබීමක්. ඒක රුවන් සමාගමේ පැත්තෙන් මුදල් ලැබීමක්. ඒ රුවන්නේ අනිල්ට ණයට විකුණුවා. රුවන්ගේ පැත්තෙන් ඒක මුදල් ලැබීමක් නිසා මුදල් ලැබීම් ලියන මූලාශ්‍ර ලේඛනය පුතා ලදුපත. එහෙනම් ඉන්වොයිසිය බරපත සහ ලදුපත තමයි උත්තරය. බලමු ඉන්වොයිසිය මේක වැරදි. බලමු දෙන ඉන්වොයිසිය බරපත ලදුපත. මේක ඉන්වොයිසිය බරපත ලදුපත. ඒ කියන්නේ උත්තරය 2. ප්‍රශ්න අංක 6ට උත්තරය 2. බලන්න 7 වෙනි ප්‍රශ්නය. 3/15 දින විකුණන ලද භාණ්ඩ සීමිත රුවන් සමාගමේ පොත්වල සරහන් කිරීමට අදාළ නිවැරදි දිත්ත සරහන. 3/15 වෙච්ච ගනුදෙනුනේ. ඒකත් තාන රුවන් සමාගමේ 3/15 වෙච්ච ගනුදෙනුව තමයි 1354ක භාණ්ඩ අනිල් ට්‍රේඩර්ස් ණයට විකුණා. මේ ඉන්වොයිස් අගය තුල 12ක් වැට් තියනවා කියන එක. එහෙනම් 1354 තුල වැට් තියනවා. මෙන්න අහගන්න. ළමයි මේක හදන්නේ මෙන්න මේක විශේෂයෙන් ළමයිට අවබෝධයක් තියෙන්න ඕන. උපකල්පිත සංඛ්‍යා මොන සංඛ්‍යාද? උපකල්පිත සංඛ්‍යා ටික. මේක ඔළුවේ තියාගන්න ළමයි. ඒක කටුවැඩ කොලයක ලියා ගන්න පෙර වැඩවල. ඒක වැදගත් වෙනවා ළමයි. ලියා ගන්න. උපකල්පිත සංඛ්‍යා කියලා ලියා ගන්න. සංඛ්‍යා කියලා යන උපකල්පිත සංඛ්‍යා. මේ අහගන්න පුතේ. වැට් රහිත අගය අපි 100 කියලා උපකල්පනය කළොත් පුතේ අපි වැට් එක උපකල්පනය කරන්නේ 12යි කියලා. 12යි වැට් එක. එතකොට වැට් සංහිතාගේ උපකල්පනය කරනවා 112යි කියලා. මේක කටුවැඩ කුලයක ඔයගොල්ලෝ ලියා ගන්න. උපකල්පිත සංඛ්‍යා කියලා ලියා ගන්න ඉස්සෙල්ලාම කටුවැඩ කුලයක නැත්නම් පෙර වැඩවල වැට් රහිතාගේ 100යි කියලා අපි උපකල්පනය කරනවා. වැට් රහිතාගේ. වැට් උපකල්පනය කරනවා කීයයි කියලාද? 12යි කියලා. වැට් සහිතාගේ උපකල්පනය කරනවා 112යි කියලා. ලියා ගන්න. උපකල්පිත සංඛ්‍යා. වැට් රහිතාගේ 100යි නම් වැට් එක 12යි නම්
වැට් සහිතාගය 112යි කියලා අපි උපකල්පනය කිරීමක් කරනවා. ඒ 112යින් වැට් අනුපාතය තියෙන. ඒතර පේපර් එකේ 112ක් දුන්නොත් ඔයා හිතන්න ඕන වැට් රහිතාගය 100, වැට් එක 12, වැට් සහිතාගය 112යි කියලා උපකල්පනය කරගන්න. ලියාගත්තද? හරිනේ? දැන් අපි ලෑස්ති වෙනවා අර ඔය 100 ගානක් තිබුණේ. 100 ගානක් තිබුණේ. සර් 1000 ගානක්. කීයද තිබුණේ? 1000 කීයදලා තිබුණේ මේකේ මෙතන බලන්න. කීයක්ද විකරුම් තිබුණේ 1000 වැට් සහිතාගේ බලලා කියා 1354 වැට් ඒකේ වැට් එක තියෙනවා. අන්න ඒකේ තියෙන වැට් එක හොයාගන්න මම මේ යන්නේ. මොන අහගන්න. වැට් එක ගන්නේ 1354 කියන්නේ වැට් සහිතාගේනේ. ඒක බෙදලා ඒ වැට් සහිතාගේ උපකල්පිතාගේ. උපකල්පිතාගය 112. මම ඉරෙන් උඩ ලියන්නේ වැට් සහිත අගේ සත්‍ය වටිනාකම්. මේ තියෙන වැට් සහිත අගේ සත්‍යයේ උඩින් තිබ්බේ. ඒ වැට් සහිත අගේ උපකල්පිතාගේ 112 බෙදලා මේ. 12 112 බෙදලා. දැන් අපිට පුතේ හොයාගන්න ඕනේ මොකක්ද? හොයාගන්න ඕනේ වැට් එක. අපි ගුණ කරන්න ඕනේ වැට් එකේ උපකල්පිතාගේ 12. වැට් එකේ උපකල්පිතාගේ 12 අපිට මේ තුන ඇතුළේ තියෙන වැට් එක ලැබෙනවා. දැන් බලන්න හොයාගන්න විදිය. වැට් එක හොයාගන්නේ ඉරෙන් උඩ ලියන වැට් සහිතාගේ සත්‍ය වටිනාකම 1354යි. වැට් සහිතාගේ සත්‍යය අපි උඩ බැලුවේ 1354 නේද? 1354 නේද? හරිනේ. මට කියන වැට් එක කීයද? වැට් එක ඒකේ උපකල්පිතාගේ 112යි. ඒක වැට් සහිතාගේ වැට් සහිතාගේ සත්‍යය මේ තියෙන උපකල්පිතාගේ. මේ තියෙන වැට් සහිත සත්‍යය මේ වැට් සහිත උපකල්පිතාගේ. අපිට වැට් එක ගන්න ඕන නම් අපි වැට් එකෙන් ගුණ කරලා 12න් උපකල්පිතාගේ. ගුණ කරාම ඔබට මේකේ වැට් එක ලැබෙනවා. කීයද බලන්න වැට් එකේ එන්න ළමයි? මොකද කරාම chat එකක් දාන්න කරවනේ. කීයද බලන්න වැට් එකේ chat එකක් දාන්න කරව වැට් එක කීයද එන්නේ කියලා කො. වැට් එක හොයාගන්න විදිය. සුළු කළ වැට් එක කීයද කියලා එන්නේ කියන්න. කො වැට් එක හොයාගන්න ඉක්මනින්. කීයද එන්නේ? කීයද පුතේ වැට් එක එන්නේ? හ්ම් දැම්මද? එකසිය අවුරුදු 4යි. හරි නේද? 124 වැට් එක. හරිනේ? 124. දැන් බලමු මේක ඉස්සරහට තියෙන විදිය. ළමයි එතකොට 1354න් 144ක් වැට් එක අයින් කරගන්න. 1354 වැට් සහිතාගේ 144 වැට් එක ඉවත් කරගන්න. ඉවත් කරාම වැට් රහිතාගේ න 1000 කීයද? 210ක්ද? 1210ක්ද වැට් සහිතාගේ එන්න බලන්න. 1210ක්ද?
බලන්න හරියද 144 අර නේද? හරිනේ? හරි. 144ක් අයින් කරාම 1210 නේ දෙන්නේ. හරිනේ? හරි. එතකොට මේක දිස්රහන තියන්නේ මේක උත්තරයක් නැද්ද? බලමු අපි. ණයට විකුරුම් තියෙන්නේ. මොන විකුරුම්ද? ණයට විකුරුම් තියෙන්නේ. ණයට විකුරුම්. ඉතින් ණයගැති පාලන කිරීමට හර වෙන වැට් රහිතගේ 1210. මෙතන මේකේ මේ උත්තරේ වෙනස් වෙන්න ඕන වගේ අදහස. මේ උත්තරේ වෙනස් වෙන්න ඕනි. ණයගැති පාලන කිරීමට හර වෙන්න ඕන 1210ක් වැට් රහිතගේ. විකුරුම් ඒකත් ණයට විකුරුම් මේකත් වැරදි. ඒකත් වැරදි. ඒක නෙමෙයි. වැට් පාල බැර වෙන්න එපා. බලමු. ණයගැති පාලනයට හර වෙන්න ඕන 1344. මෙන්න විතර උත්තරෙ මෙතන. ණයගැතියෝ කියන වක්කම වැඩිවීම ණයගැති පාලන කිරීම හර 1344 කියලා තියෙන්නේ නේද? 1344 කියලා තියෙන්නේ. අර බෙදුවම වෙනවත් දන්නේ නැහැ මේ ගාන වරදත් දන්න පඩින් පතා. ටයිප් සිටින් කරපු එකේ වරදක් ඇත්තේ බලමු අපි එහෙන් බලලා කියන්න. බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැහැ. 1354 බෙදෙන්නේ නැහැ. 44 වෙන්නේ නැති මගේ අදහස. අර බෙදුවම කොහොමද ළමට ආවේ? බොරුවක් කියලා දෙන්නේ. ඔව්. මෙන්න මේක 1354 නෙමෙයි 1344 කියලා දාගන්න. මේක 1344 කියලා දාගන්න. 1344 කියලා දාගන්න. 1344 වෙන්න ඕන. ඒ කොහොමද දන්නේ ආවේ? මේ වැරදි අදහසක් නේ කියලා දෙන්නේ මට. නෑ. මේක 1344 වෙන්න ඕන. මාර කැල්කියුලේටර් තියෙනවා අයියේ. බලහන් බොරුවන්නේ මට කියලා තියෙන පුතා. 1344 කියලා දාගන්න. එතකොට තමයි 144 එන්නේ. නේ? 144 එන්නේ එතකොට. දැක්කද? බොරු කියන්න බෑ හොදේ. ඒතර දාන්න ඕන සර් මේක බෙදෙන්නේ නැහැ කියලා දාන්න ඕන. නේ? බෙදෙන්නේ නැහැ සර් කියලා දාන්න බෑ නේ. බොරු දාන්නේ නැහැ. 112 බෙදලා 12න් වැඩි කරාම වැට් එක එන්නේ 124. 1344 112න් බෙදලා 12න් වැඩි කරාම වැට් එක එනවා 124. එතකොට 1344න් 1344න් මේ වැට් එක 144 අඩු කරාම එන්නේ 1200 මේක අයින් කරන්න 1200 තමයි වැට් රහිතගේ 1200 හදාගන්න මේ. ඒ කියන්නේ ටයිප් කරද්දි මෙන්න මෙතන වෙච්ච වරද නිසා ඒක මත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ විකුණුම් මිල 1354 නෙවෙයි
1344 වෙන්න ඕනේ. ඒක ඇත්තට වරද තියෙන. හරි බලා ගන්න හැමෝම. දැන් අවධානය නැවත දෙන්න. මෙන්න අවධානය දෙන්න. දැන් මේක ගිරුම් තියන්නේ උතේ ණයගැති පාලන ගිරුමට හර කරන්න ඕනේ 1344 මම ඉස්සරහට පෙන්නන්නද? මේක හරියන්නේ නේද? මේක මකලා ලියන්නම්. හරිනේ? මෙන්න පුතේ ඉස්සරහට තියෙන විදිය. වැට් රහිත අගය ඒ කියන්නේ වැට් රහිත අගය කියන්නේ පුතේ 1200 වාර්තා කරන දිස්රහණ වෙන්නේ මෙන්න මෙහෙම. 1200 වාර්තා දිස්රහණ වෙන්නේ මෙන්න මෙහෙම. අහගන්න. මෙන්න ළමයි ණයගැති පාලන ගිණුම නැත්නම් වෙළඳ ලැබියුද්ද පාලන ගිණුම. මෙන්න ළමයි ණයට විකුණුන්නේ. විකුණුම් ගිණුම මෙන්න ළමයි වැට් පාලන ගිණුම වැට් පාලන ගිණුම. දැන් අපි අර වැට් රහිත ණයට විකුණුම් 1200 ලින් දිස්රහණ වෙන්නේ ණයගැති පාලන ගිණුම හර 1200යි විකුණුම් ගිණුම බැර 1200යි කියලා. ඒ වැට් රහිතගේ 1200 ලියන්නේ ණයගැති පාලන ගිණුම හර 1200යි විකුණුම් ගිණුම බැර 1200යි කියලා. ඒ ළමයි වැට් රහිතගේනේ අපි ආදායම වෙන්නේ. වැට් රහිතගේ තමයි ආදායම වෙන්නේ. ඒ නිසා විකුණුම් ගිණුමට බැර කරන 1200. අර 144 වැට් එක ලියන්නේ ණයගැති පාලන ගිණුම හර 144යි වැට් පාලන ගිණුම බැර 144යි කියලා. ණයගැති පාලන ගිණුම හර කරන්නේ ණයගැතියෝ කියන වත්කම වැඩිවීම. මේක වැට් පාලන බැර කරන්නේ ඒක රජයට ගෙවිය යුතු වැට් වගකීම් වැඩිවීම බැර කියන මූල ධර්මයේ මත. මේ වැට් රහිතගේ ලියන්නේ කොහොමද? ණයගැති පාලන ගිණුම ණයගැතියෝ කියන වත්කම වැඩිවීම ණයගැති පාලන ගිණුම විකුණුම් කියන ආදායම වැඩිවීම වැට් රහිතගේ තමයි ආදායමක් වෙන්නේ. වැට් එක ලියන්නේ ණයගැති පාලන ගිණුම හර කරන 144 ණයගැතියෝ කියන වත්කම වැඩිවීම මේක වැට් පාලන බැර කරනවා. ඒක රජයට ගෙවිය යුතු වැට් වගකීම් වැඩිවීම බැර. ඒ අනුව ඔබට පේනවා ණයගැති පාලනකට ඔක්කොම හර වෙලා තියෙනවා කීයද බලන්න. ණයගැති පාලන හර වෙලා තියෙන 1344. එහෙනම් දිස්රහණ වෙන්නේ ණයගැති පාලන ගිණුම හර 1344යි විකුණුම් ගිණුම බැර 1200යි වැට් පාලන ගිණුම නැත්නම් ගෙවිය යුතු වැට් කිව්වත් හරි වැට් පාලන ගිණුම නැත්නම් ගෙවිය යුතු වැට් කිව්වත් හරි 144. ඒ රජයට ගෙවිය යුතුයිනේ. හරි බලමු. ඒ දිස්රහණ තියෙන්නේ ණයගැති පාලන ගිණුම හර 1344 විකුණුම් ගිණුම බැර 1200 වැට් පාලන ගිණුම බැර 144. ඒ කියන්නේ උත්තරය 4. ලියන්න පුතේ උත්තරය 4. උත්තරය 4. අර වගේ වැරදි උත්තර දෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. හරි බලන්න. මෙන්න අංක 8 9 ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න තියෙනවා. අපි 8යි 9යි කියලා යමුද? බලන්න 8. ඉහත කුමන වැරදි අවිනිශ්චිත ගිරිමේ ශේෂයක් ඇතිවීමට හේතු වී තිබේද? මේ අවිනිශ්චිත ගිරිමේ ශේෂයක් ඇතිවීමට හේතු වී තිබේද? බලන්න 9 ඉල්ලන්නේ මොකක්ද කියලා හොඳට බලන්න. ඉහත බලන්න ඉහත වැරදි නිවැරදි කළ පසු 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභේ අඩුවීම සහ එම වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත කිරීමේ ශේෂය අන්න බලන්න. ඉහත වැරදි නිවැරදි කළ පසු 2025 3.31 අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභයේ අඩුවීම. ශුද්ධ ලාභයේ කොච්චරකේ අඩු වෙලාද සහ එම වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත කිරීමේ ශේෂය කීයද කියලා අපෙන් අහනවා. ළමයි බලමු ඉස්සෙල්ලා මේකේ අවිනිශ්චිත කිරීමක් ඇති වෙන බලපාන හේතුත් එක්ක බලමු. කියවා 2025 3.31 දිනට
දිමුතු ට්‍රේඩර්ස්හි ශේෂ පිරික්ෂම තුලනය නොවන අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට බැර කරන ලදී. අයන අවිනිශ්චිත මේ ශේෂ බැර පැත්තට එන්නේ කියා. බැර කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත වැරදි අනුකරණය විය. මෙන්න වැරදි කීපයක් දීලා තියෙනවා. දැන් බලමු අපි පළවෙනි වරද. ඒ රක්ෂණ ගාස්තු සඳහා ගෙවූ මම රහස් වලින් ඉලක්කම් කියන්නේ ලේසි නිසා රුපියල් 200ක් මුදල් ගිණුමේ නිවැරදිව සරහන් කර ඇති නම් රක්ෂණ ගාස්තු සඳහා ගෙවූ රුපියල් 200 මුදල් ගිණුමේ නිවැරදිව සරහන් කර ඇති නමුත් ඒ රක්ෂණ ගාස්තු ගිණුමට ඒ රක්ෂණ ගාස්තු ගිණුමට පිටපත් කර නොතිබුණි. ඒ කියන්නේ ළමයි රක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවාම ඉස්සරහන තියන්නේ පුතේ මෙන්න මෙහෙමනේ. මම දහස් වලින් කියන්නේ උදේ රක්ෂණ ගාස්තු ගිණුම හර 200යි මුදල් ගිණුම බැර 200යි කියලානේ පුතා ලියන්නේ. රක්ෂණ ගාස්තු ගිණුම හර 200යි මුදල් ගිණුම බැර 200යි කියලා ලියන්නේ. ඒතර මුදල් ගිණුමට බැර කරාලු රක්ෂණ ගාස්තු ගිණුමට හර කරේ නැහැ. රක්ෂණ ගාස්තු හර කරේ නැහැලු මුදල් බැර කරාලු මේ. දැන් ශේෂ පිරික්ෂම තුලනය වෙන්නේ නැහැ ළමයි. තුලනය වෙන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි වැරදි නිසා තමයි පුතා අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන්න සිද්ධ වෙන්නේ. ශේෂ පිරික්ෂම අසමානයිනේ. ඒ බැර සරහනක් තියෙනවා. හර සරහනක් නැහැ. මුදල් ගිණුමට බැර කළා රක්ෂණ ගාස්තු හර කළා නැහැ. හර සරහනක් නැහැ. එන ශේෂ පිරික්ෂම තුලනය වෙන්නේ නැහැනේ. එසා මේ වරද අවිනිශ්චිත ගිණුම විවෘත වෙන්න හේතු වෙන වරදක්. ඒතර අපිට ඒ කියන එක ගන්න පුළුවන්. ළමයි ඒ කෙනෙක් ගන්න පුළුවන්. ඒතර අපි මම මෙතන උත්තර ටික ලියාගෙන යන්නම් ඒ ටික නේද? ඒ කියන එක ගන්න පුළුවන්. ඒ ශේෂ පිරික්ෂමේ වෙනසක් ඇතිවීමට හේතු වී තිබෙද කියලා අහන්න. ඊළඟට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න එපා ළමයි. මේ වැරදි නිවැරදි කළ පසු ශුද්ධ ලාභය කොච්චරකින් අඩුවාද සහ අවිනිශ්චිත ගිණුමේ ශේෂය. දැන් ළමයි මම ලාභයට වෙච්ච බලපෑම මෙන්න මෙතන ලියනවා. ඔයත් එහෙම ලියා ගන්න. මම අවිනිශ්චිත ගිණුමේ නිවැරදි කරන අවස්ථාව මෙතන ලියනවා. ඔයත් ලියා ගන්න. මම ලාභයට බලපෑම මෙතන ලියනවා. ඔයත් ලියා ගන්න එහෙම. අවිනිශ්චිත ගිණුමට වඩා බලපෑම මෙතන ලියනවා. සංඛ්‍යා 10 වලින් ලියන්නේ. ඊට අපි මේ MCQ හදනකොට කටුවැඩ කොලේනේ හදන්නේ. ඒතකොට 10 කියලා ලියන්න ඕනේ නැහැ. කටුවැඩ කොලේනේ හදන්නේ අපි. ඒතර මේ 10 කියලා ලියන්න ඕනේ. හරි? දැන් අහගන්න. ඔබ ලාභයට බලපෑමයි අවිනිශ්චිත ගිණුම ශේෂයයි මේ හොයන්න යන්නේ. පුතේ ඔබට පේනවා වර්ධ වෙලා තියෙන මොන ගිණුමේද? රක්ෂණ ගාස්තු ගිණුම. රක්ෂණ ගාස්තු ගිණුමේ වැරදුනා කියන්නේ වියදමක් වාර්තා කළා නෑනේ. වියදමක් වාර්තා කළා ලාභෙහි වියදමක් වාර්තා නොකර ලාභ වල තියෙනවා. ඒ කියන්නේ ලාභය මොනවා වෙලා ඇද්ද? වැඩි වෙලා ඇත්තේ. රක්ෂණ ගාස්තු කියන වියදම 200ක් වාර්තා නොකර ලාභ වෙලා. ලාභය මොනවා වෙලා ඇද්ද? වැඩි වෙලා ඇති. වියදමක් වාර්තා කරන්න නැතුව ලාභය වම ලාභ වැඩි වෙලා ඇති. වැඩි වෙච්ච ලාභය අඩු කරන රක්ෂණ ගාස්තු කියලා රුපියල් 200ක්. ඔන්න ඒ වරද සංශෝධනයෙන් ලාභය 200කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. ලාභය 200කින් මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ඔන්න ඒ වරද සංශෝධනයේදී ලාභය 200කින් අඩු වෙනවා. මෙන්න මෙවැනි වැරදි නිවැරදි කරන විදිය. ඔබ ඉස්සෙල්ලාම බලන්නේ මේ වරද ශේෂ පිරික්ෂම අසමාන වීමට බලපාන වරදක්. එහෙම නැත්නම් අවිනිශ්චිත ගිණුමට බලපාන වරදක්ද කියලා බලන්න. ඔව්. ශේෂ පිරික්ෂම අසමාන වීමට බලපාන වරදක්. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමට බලපාන. එතෙන්දී ළමයි කියන්නේ අපි ළමයිට කියන්නේ ඉස්සෙල්ලාම වරද නිවැරදි කරගන්න ප්‍රතිරුද්ධ සරහන අවිනිශ්චිත ගිණුමට තියන්න. ඉස්සෙල්ලාම වරද නිවැරදි කරගන්න ප්‍රතිරුද්ධ සරහන අවිනිශ්චිත ගිණුමට තියන්න. මෙන්න වරද තමයි රක්ෂණ ගාස්තු ගිණුමට 200ක් හර අඩු වුණා. එහෙනම්
වරද සංශෝධනය කරන්න අපි මොකද කරන්නේ? රක්ෂණ ගාස්තු ගිණුමට 200ක් හර කරගන්නවා. රක්ෂණ ගාස්තු ගිණුම හර කරගන්න අද වරද සංශෝධන මේ රක්ෂණ ගාස්තු ගිණුම 200යි. වරද නිවැරදි වෙනවා. ඒතර ප්‍රථම සංඛ්‍යාවට ඒක යන අනිවාර්යෙන් අවිනිශ්චිත ගිණුමට පළවෙනි පේළියේ ලියන්න එපා දෙවෙනි පේළියේ ලියන්න. රක්ෂණ ගාස්තු කියලා අවිනිශ්චිත ගිණුමට 200ක් බැර කරගන්න. ඒතර වරද සංශෝධනය කළේ රක්ෂණ ගාස්තු ගිණුම හර 200යි අවිනිශ්චිත ගිණුම බැර 200යි කියලා. රක්ෂණ ගාස්තු ගිණුම හර 200යි අවිනිශ්චිත ගිණුම බැර 200යි කියලා. එතන අවිනිශ්චිත ගිණුමට බැර කරන්න පුතේ 200ක් රක්ෂණ ගාස්තු කියලා. මෙන්න අපි එනවා B කියන වරදට. B කියන වරද හොඳට බලා ගන්න. කියවල ළමයි B කියන වරද. බලා ගන්න B කියන වරද. මුදල් ලැබීම් ජර්නලයේ දුන්වට්ටම් තීරුව එකතුව. මෙන්න දුන්වට්ටම් තීරුව එකතුව රුපියල් 60 බොල්නාය ලෙස හඳුන්වගෙන තිබුණේ. උතේ දුන්වට්ටම් තීරුව එකතුව බොල්නාය ගිණුමට හර කිරීම ඇත්තටම වැරදි. නමුත් දුන්වට්ටම් කියන්නේ වියදමක්. බොල්නාය කියන්නේ වියදමක්නේ. ඒතර ඇත්තටම ලාභයට කිසිම බලපෑමක් මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. නේද? I think බොල්නාය ලෙස හඳුනා ගන්නෝ දුන්වට්ටම් ලෙස බොල්නාය ලෙස හඳුනගන්නේ. ඒකට එක වියදමක් වාර්තා කරන්නේ නැතුව ඒක වෙන වියදමක් ලෙස වාර්තා කරන වියදමක් කරලා. ඒකට දුන්වට්ට ලියන්නේ බොල්නාය කියලා ලියලා. ඒතර ලාභයට බලපාමක් මේකෙන් වෙන්නේ නැහැ. බලමු. මුදල් ලැබීම් ජර්නලයේ දුන්වට්ටම් තීරුව 60 බොල්නාය ලෙස හඳුනාගන්න තිබුණේ. ළමයි ශේෂ පිරික්සම අසමාන වෙන බලපාන්නේ නැහැ පුතේ. මේ බලන්න. දුන්වට්ටම් ලියන්න තිබ්බේ දුන්වට්ටම් ගිණුම 60යි. නමුත් හඳුනගන්නේ ණයගැති පාලන පෙර 60යි. දුන්වට්ටම් 60යි ණයගැති පාලන පෙර 60යි. හැබැයි පුතා මොකද කළේ? දුන්වට්ටම් ගිණුමට හර කරේ නැහැ. දුන්වට්ටම් ලෙස හඳුන ගන්න ඕන එක මේගොල්ලන් හඳුනාගත්තා. බොල්නාය ලෙස හඳුනාගත්තා. ළමයි හරසරහිත බැරසතිය වෙලා තිබ්බේ දුන්වට්ටම් ගිණුමට හර කරන ගල්ලා. නමුත් ළමයි තියෙනන්නේ ශේෂ පරීක්ෂම අසමාන වෙන්නේ. ශේෂ පරීක්ෂම තුනනේ වෙනවා. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමට බලපාන වරදක් නෙමෙයි. එනිසා මේක උත්තරේ විතර ගන්න බෑ. B කියන එක අවිනිශ්චිත ගිණුම විවෘත වෙන හේතුව නෙමෙයි. ඒ ශේෂ පරීක්ෂම අසමාන වෙන්නේ නැහැ. මම යෝජනා කරනවා මේක අවිනිශ්චිත ගිණුමට බලපාන්නේ නැහැ නේ කියන්නේ බලපාන්නේ. ඒ ශේෂ පරීක්ෂම තුනනේ වෙනවා. මං කියනවා පුතා මේක ලාභයට බලපාන්නෙත් නැහැ කියලා. ඇයි පුතා බොල්ලයි දුන්වට්ටම් ලෙස ලියන්න කියන්නේ එක වියදමක් ලෙස ලියන්න ඕන එක වෙන වියදමක් ලෙස ලියන්න නෑ. සුද්ධ ලාභයට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ B කියන ගැළපීම සුද්ධ ලාභයට බලපාන්නෙත් නැහැ. අවිනිශ්චිත ගිණුමට බලපාන්නේ නැහැ ළමයි. දැන් අපි යනවා ළමයි ඊළඟ ප්‍රශ්නෙට උත්තර ලියන්න. බලමු. C නේ C කියවන්න ළමයි C කියන එක මට ඇහෙන්න කියවන්න බලන්න. කො C කියන එක කියන එක ඇහෙන්න කියන්න අයියේ. කො C ගැනුම් චැනල් එකතුව රුපියල් 1600ක් ගැනුම් ගිණුමේ නිවැරදිව සඳහන් කර තිබූ නමුත් ණය පාලන ගිණුමට 160ක් ලෙස බැර කර තිබුණි. 1600 තමයි 160ක් ලෙස ලියලා තියෙන්නේ. පුතේ ගැනුම් චරල එකතුව දිසරහා තියන්නේ මෙන්න මෙහෙම නේද? ගැනුම් චරල එකතුව ගැනුම් කියන වියදම වැඩිවීම ගැනුම් ගිණුම
හර 1600යි ණය හිමියෝ කියන වගකීම වැඩිවීම ණය ගිණුම් හර 1600යි. ගැනුම් කියන වියදම වැඩිවීම ගැනුම් ගිණුම හර 1600යි. ණය හිමියෝ කියන වගකීම වැඩිවීම ණය හිමි පාලන ගිණුම් හර 1600යි. නමුත් ළමයි මේක මෙහෙම ලිව්වේ නෑනේ මේගොල්ලෝ. මේගොල්ලෝ ණයෙන් පාලන ගිණුමේ 160ක් ලෙස බැර කරලා තියෙනවා. ගැනුම් ගිණුමේ නිවැරදිව සරහන් කළා. හැබැයි පුතා මේගොල්ලන් ණය විපාලනට බැර කරලා තියෙන්නේ කීයයි කියලාද? 160යි කියලා. මේක වැරදිනේ ළමයි. දැන් ශේෂ පරීක්ෂණ තුලනේ වෙන්නේ නැහැ. දැන් ශේෂ පරීක්ෂණ තුලනේ වෙන්නේ නැහැ ළමයි. හරසරහන 1600ක් බැරසරහන 160ක් ශේෂ පරීක්ෂම අසමාන වීමට බලපාන වරදක්. ඒ කියන්නේ මේ වරද නිසා අවිනිශ්චිත ගිණුමක් විවෘත වෙනවා. එනිසා C කියන එක අවිනිශ්චිත ගිණුම විවෘත වීමට බලපාන හේතුවක්. දැන් බලමු මේක ලාභයට බලපානද කියලා. පුදුම වෙලා තියෙන්නේ මොන ගිණුමේද? ණය හිමි ගිණුමේ. ණය හිමි ගිණුම කියන්නේ ගිණුම් කරණයට මොන ගිණුමක්ද? ණය හිමි ගිණුම ඔයා වගකීම් ගිණුමක්. අපි කියන ඔයා වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමට බලපාන්නේ නැහැ. ලාභයට බලපාන්නේ නැහැ. ලාභයට බලපාන්නේ ආදායම් ගිණුමක සහ වියදම් ගිණුමක. ලාභයට බලපාන්නේ ආදායම් ගිණුමක වැරදි සහ වියදම් ගිණුමක වැරදි. ළමයි ණය ගිණුම ණය විපාලන ගිණුම වගකීම් ගිණුමක්. වරද වෙලා තියෙන වගකීම් ගිණුමක ඒක ලාභයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ළමයි මේක සංශෝධනය කරන්න අපිට සිද්ධ වෙනවා. මේක මොනවා කරන්න වෙනවද? සංශෝධනය කරන්න වෙනවා. ඔබට පේනවා නේද ණය මේ පාලන ගිණුමේ බැරපැත්ත කීයක් අඩුයිද බලන්න කියන්නේ? 1600ක් බැර කරන්න ඕන එක 160ක් බැර කරාම කීයක් අඩුවෙන්ද බැර කරලා තියෙන්නේ? 1440ක්. 1440ක් ණය විපාලන ගිණුමේ බැරපැත්ත අඩුයි. ණය විපාලන ගිණුමේ බැරපැත්ත 1440ක් අඩුයි. අන්න ශේෂ පරීක්ෂම අසමාන වීමට බලපාන වරද මේක නිවැරදි කරනකොට ඉස්සෙල්ලාම කරන්න ඕන වරද නිවැරදි කරලා ඉන්න. ප්‍රතිරුද්ධ සරහන ගෙනියන්න මොන ගිණුමටද? අවිනිශ්චිත ගිණුමට. ඉස්සෙල්ලාම වරද නිවැරදි කරලා ඉන්න ප්‍රතිරුද්ධ සරහන ගෙනියන්න අවිනිශ්චිත ගිණුමට. බලමු වරද. පුතේ ණය පාලන ගිණුමේ බැර අඩුයි 1440ක්. මෙන්න ඉස්සෙල්ලා වරද නිවැරදි කරන්න 1440ක් ණය පාලනකට බැර කරනවා. ණය පාලන ගිණුමට බැර කරා වරද නිවැරදි වෙනවනේ. හරසරහනක් ඕනි. ඒක හර කරන්නේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුමට හර කරන්න 1440ක් ණය පාලන ගිණුම කියලා. අවිනිශ්චිත ගිණුම හර කරන්න 1440ක් ණය හිමි පාලන ගිණුම කියලා. බලන්න. එතකොට අවිනිශ්චිත ගිණුම හර ණය හිමි පාලන බැර කියලා තමයි නිවැරදි කරන්නේ. අවිනිශ්චිත ගිණුම හර ණය හිමි පාලන බැර කියලා තමයි නිවැරදි කරන්නේ. ඒන අවිනිශ්චිත ගිණුමට හර කරන්න 1440ක් එතන ලියන ණය හිමි පාලන කියලා. ණය හිමි පාලන කියලා ලියා ගන්න ළමයි. එතන ලියා ගන්න ණය හිමි පාලන කියලා. දැන් අපි යනවා D කියන ගැලපීමට. කියවා 2025 මාර්තු මාසය තුලදී ණයගැතියන්ගෙන් ලද මුල් මුදල වන රුපියල් 300 මුදල් ගිණුමට නිවෙස් පිටපත් කරමි. මුදල් ගිණුමට නිවෙස් පිටපත් තිබුණද ඒවා වැරදීමකින් ණය පාලන ගිණුමට හර කර තිබුණි. මාර්තු මාසය තුල ණයගැතියන්ගෙන් ලද මුළු මුදල 300
මුදල් ගිණුමට නිවැරදිව පිටපත් කරන වැරදිකින්නේ ණය පාලන ගිණුමට හර කර තිබුණි. බලමු. ණයගැතියන්ගෙන් ලද මුදල් නේද මෙතන ලියමුනේ. මට ඕගොල්ලන් කියනවාද පුතේ ණයගැතියන්ගෙන් ලද මුදල් 300 ලියන දිස්රහන කිය. ණයගැතියන්ගෙන් ලද මුදල් ලියන දිස්රහන කිය. කො ණයගැතියන්ගෙන් ලද මුදල් ලියන්නේ කොහොමද? මුදල් ගිණුම හරයි ණයගැති පාලන ගිණුම මෙහෙම ලියන්න ඕනේ. මුදල් ගිණුම 300යි ණයගැති පාලන 300යි. මුදල් ගිණුම 300යි ණයගැති පාලන 300යි. මුදල් ගිණුමට ණයගැති පාලන ගිණුමට බැර කරේ නැහැ. ණයගැති පාලන ගිණුමට බැර කිරීම වෙනුවට මේගොල්ලෝ මොකද කරේ? ණයගැති පාලන ගිණුමට හර කර තිබුණි. බලන්න ණයගැතියන්ගෙන් ලද මුදල් 300නේ. මුදල් ගිණුම හර කර ණයගැති පාලන බැර කරා. හැබැයි මුදල් ගිණුම හර කළ ණයගැති පාලන බැර කිරීම වෙනුවට ණය පාලන ගිණුමට හර කළ තියෙන වැරදි දෙකයි. එක මොකද්ද? ණයගැති පාලනට 300ක් බැර නොකිරීම. දෙක මොකද්ද? ණය පාලනට 300ක් හර කිරීම. මොකද වැරදි දෙක? ණයගැති පාලන ගිණුමට 300ක් බැර නොකිරීම වැරදි. ණය පාලන ගිණුමට 300ක් හර කිරීම වැරදි. එකද වැරදි දෙක? ණයගැති පාලනවලට 300ක් බැර නොකිරීම වැරදි. ණය පාලනවලට 300ක් හර කිරීම වැරදි. පුතේ ශේෂ පරීක්ෂණ තුලනේ වෙන්නේ. ඇයි? හරසරහන් දෙකක් මන් ළමයි තියෙන්නේ මේ. බැරසරහන් නැහැ. හරසරහන් දෙකක්මයි තියෙන්නේ බැරසරහන් නැහැනේ ළමයි. ඒකට ශේෂ පරීක්ෂණ තුලනේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වර්ග ශේෂ පරීක්ෂම අසමාන වීමට බලපාන වරදක්. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුම විවෘත වෙන හේතුවක්. මේක ශේෂ පරීක්ෂම අසමාන වීමට බලපාන හේතුවක්. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුම විවෘත වෙන හේතුවක්. ඒකට D කියන උත්තරේ ගන්න වෙනවාට D ගන්න වෙනවා. ඒතර උත්තරය ACD තියෙනවද බලන්න මේකේ. ACD තියෙනවා මේ තුන්වෙනි උත්තරය ACD පමණි. එහෙනම් උත්තරය ලියන්න 3. 8ට උත්තරය 3 ACD පමණි. දැන් බලමු මේක ලාභයට බලපානවද කියලා මුලින්ම. පුතේ වරද එකක් ණයගැති පාලන ගිණුමට බැර නොකිරීම. ණයගැති පාලන ගිණුම කියන්නේ පුතේ මොන වර්ගයේ? මේක මොන වර්ගයේ ගිණුමක්ද? ඔයා වත්කම් ගිණුම. වත්කම් ගිණුමක වරදක් ලාභයට බලපාන්නේ නැහැ. ඔයා ණය ඔයා වගකීම් ගිණුම ගිණුමක වරදක් නැහැ. මේ ණයගැති පාලන ගිණුම නොවීම එක වත්කම් ගිණුමක්. ණය පාලන ගිණුම වර්තා වීම වැරදි එක වගකීම් ගිණුමක්. ලාභයට බලපාන්නේ මේ ගිණුම වර්ග දෙකම ලාභයට බලපාන ආදායම් සහ වියදම් ගිණුම වල වැරදි විතරයි. ඒ නිසා මේ ගැළපීමත් ලාභයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ ළමයි. මේකට බලපාන්නේ නැහැ. ලාභය 200කින් අඩු වේ කියන උත්තරේ විතරයි අතර මේක විතර නෙවෙන්නේ. මේක විතරයි. එහෙනම් 200කින් අඩු වේ කියන උත්තර තුනක් තියෙනවා. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය අපිට හොයන්න සිද්ධ වෙනවා. මෙන්න ශේෂ පරීක්ෂම අසමාන වන වරදකදී ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කරන්නේ වරද නිවැරදි කිරීම කරන්න ඕනි. වරද නිවැරදි කිරීම. ප්‍රතිඋත්තර සරහන තමයි ගෙනියන්නේ අවිනිශ්චිත ගිණුමට. මේ බලන්න. පළවෙනි වරද තමයි ණයගැති පාලන ගිණුමට 300ක් බැර නොකිරීම වැරදි. එහෙනම් මෙන්න 300 බැර කළා. ඊළඟ වරද තමයි ණය පාලන ගිණුමට 300ක් කර කිරීම වැරදි.
එහෙනම් ඒක ඉවත් කරන්න ඒක ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්නවා ඒ 300 බලන්න. ණයගති පාලනයට 300ක් බැර නොකිරීම වැරදි මෙන්න බැර කළා. ණයනේ පාලනයට 300ක් කර කිරීම වැරදි ඉවත් කරන බැර කළා. එහෙනම් ප්‍රතුරු සරහනෙන්නේ හර සරහනෙන්නේ අවිනිශ්චිත කිරීමට තර කරදී මෙතනදී මෙතන ලියන්න ඕන ණයගති පාලන කිරීමට 300ක් බැරව ණය පාලන කිරීමට 300ක් බැරව එකතුව 600ක් බැරවුණා. මේ ණයගති පාලන 300ක් ණය නිපාලන 300ක් දැක්කද? ණයගති පාලන 300ක් බැර ණය පාලන 300ක් බැර අවිනිශ්චිත කිරීමට 600ක් හර. එහෙනම් ලියා ගන්න ළමයි. ණයගති පාලන 300යි ණය පාලන 300යි එකතුව 600යි කියලා ලියන්න. ඇයි පුතා මේකේ බැර සහන ගිය ගිණුම් දෙකකට බැර සහන ගිණුම් යනවා නම් මෙතන ඒ ගිණුම් දෙකේ නම් දෙක වටිනාකම් සමග ලිවිය යුතුයි. වටිනාකම් සමග ලිවිය යුතුයි. ලියන ණයගති පාලන 300යි ණය පාලන 300යි එකතුව 600යි. ලියා ගන්න හැමෝම. දැන් අපි බලමු අවිනිශ්චිත කිරීමේ ශේෂය ලියා ගන්න හැමෝම. එකතු කරලා ගන්න බලන්න අවිනිශ්චිත ශේෂය ළමයි බලන්න. අවිනිශ්චිත කිරීමේ බැලන්ස් එක මොන පැත්තට දෙන්නේ? මොන පැත්තට දෙන්නේ බලන්න. වැඩි පැත්ත මුලින්ම එකතු කරා. හර පැත්ත වැඩිනේ. හර පැත්ත වැඩිනේ. හර පැත්ත එකතුව 2040යි. කීයද? 2040යි. බැර පැත්තට ගන්න. පුතේ 2040න් 200ක් අඩු කරන්න. 2040න් 200ක් අඩු කරාම 1840ක් එනවා. ලියන්න මෙතන ශේෂය ඊගේ කියලා. ශේෂී ඊගේ කියලා. අවිනිශ්චිත කිරීම වැඩි පැත්ත හර පැත්ත 2040යි බැර පැත්තට ගන්න. 2040න් මේ ටික අඩු කරාම බැලන්ස් එකේ ඉන්නේ 1840යි. ලියන්න ශේෂී ඊගේ කියලා. එහෙනම් අවිනිශ්චිත කිරීමේ බැලන්ස් එක 1840 බැර ශේෂයක් එන්න ඕන. බලමු. ලාභය 200කින් අඩුවේ ලාභයේ ශුද්ධ ලාභය අඩුවීම 200යි අවිනිශ්චිත කිරීමේ බැර ශේෂය 1840යි. එහෙනම් උත්තරේ තියෙන කීයද? 2. 9ට උත්තරය 2. 9ට උත්තරය 2. මෙතන ඉස්සනේ අංක 2 කියලා ලියා. 9ට උත්තරය අංක 2. ලියා ගන්න ළමයි. 9ට උත්තරය අංක 2. දැන් අපි ලෑස්ති වෙමු. ප්‍රශ්නාංක 10ට උත්තර ලියන්න. මෙන්න ප්‍රශ්නාංක 10. බලා ගන්න. කේවල ස්වාමි ව්‍යාපාරයක් වන. කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අයිතිය තනි පුද්ගලයෙක් සතු ව්‍යාපාරයක්. කේවල ස්වාමි අයිතිය තනි පුද්ගලයෙක් සතු ව්‍යාපාර. ඒක මුද්දල ව්‍යාපාර කියලාත් අපි කියනවානේ. විදුර ට්‍රේඩර්ස් 2025-331 අවසන් වර්ෂය තුලදී 116ක තොග පරිත්‍යාග කර ඇතන්න. මේගොල්ලෝ 116ක තොග පරිත්‍යාගයක් කරලා. කෙසේ වුවද මේ පරිත්‍යාගය සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සිදු කර නොමැත. මේ භාණ්ඩ පරිත්‍යාග කරනවා නේ අනාථ නිවාසවලට ළමා නිවාසවලට. ඒ කියන්නේ මේ විකිරීම සඳහා තියෙන භාණ්ඩ දැන් මේ දවස්වල ගම් වතුර ආවහම විකුණන්න තියෙන භාණ්ඩ ඒක පරිත්‍යාග කරනවා ළමයි. දැන් මේ ආයතනය ඒ කියන්නේ විදුර ට්‍රේඩර්ස් කියන ආයතනය විකුණන්න තියෙන භාණ්ඩ ටික 116ක භාණ්ඩ තොගය පරිත්‍යාග කරලා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල කරලා නැහැ කියලා කියනවා. 2025-331 අවසන් වර්ෂය සඳහා ප්‍රකාශන පිළිල කිරීමේදී මෙන්න මේක අතිශයින් වැදගත් භෞතික තොගය මත මොන තොගය මතද? භෞතික තොගය මත highlight කරගන්න එක.
භෞතික තොගය මත කියන එක highlight කරගන්න. ඒක අතිශයින් වැදගත් ගැළපීමක්. මේ භෞතික තොගය කියන එක highlight කරගන්න ළමයි. භෞතික තොගය කියන එක highlight කරගන්න අතිශයින් වැදගත් එක. භෞතිකව කියන්නේ ගබඩාවේ අපිට පේන්න තියෙන තොගය. මේ භෞතික තොගය කියලා කියන්නේ ගබඩාවේ පේන්න තියෙන තොගය. භෞතික තොගය මත අවසන් තොග නිර්ණය කර ඇත. මේ ගැළපීම දෙන්න අර භෞතික තොගය වෙනුවට දෙන්න පුළුවන් වචනයක් කියන්නද? මෙයාට එකක් භෞතික තොගය මත කියලා කියනවා. අනිත් එක මේ ගැළපීම දෙනවා වාර්තා අණුව කියලා. මොනවාද? වාර්තා අණුව කියලා දෙනවා. මම මේ ගැළපීම ඔබට උගන්වනවා භෞතික තොගය මත කියලා කිව්වොත් කොහොමද උත්තරය අපි නිර්මාණය කරගන්නේ? වාර්තා අණුව කියලා කිව්වොත් කොහොමද අපි උත්තරය නිර්මාණය කරගන්නේ? ඒ කියන්නේ අවසන් තොග තක්සේරු කරන ක්‍රමවේද දෙකක්. එකක් භෞතිකව ගබඩාවේ පේන තොගේ අවසන් තොග ලෙස ගන්නවා. වාර්තා අණුව තොගය කියන්නේ ගබඩාවට යන්නේ රිපෝර්ට්ස් බලලා කියන්න පුළුවන් අවසන් තොගේ මෙච්චරක් තියනවා කියලා. ඒක වාර්තා අණුව අගය කිරීම කියලා කියන්නේ. දැන් හිතන්නකෝ ගබඩාවට යනවා. ගබඩාවට ගිහිල්ලා ගබඩාවේ පේන්න තියෙන තොගේ භෞතිකව දැකලා අපිට අවසන් තොගේ ගණනය කරන්න පුළුවන්. ඒක තමයි භෞතික තොගාකරණය. එතකොට අපිට ගබඩාවට යනවා තොගේ පේන මේ විදිහට තියෙනවා. එකින් එක තොග අගය කරලා අවසන් තොග ගන්නවා. ගබඩාව පැත්ත පැත්ත යන්නේ. ඔෆිස් එකේ ඉඳලා කියනවා රිපෝර්ට්ස් බලලා වාර්තා අණුව අවසන් තොගේ මෙච්චරක් තියෙනවා කියලා. ඒක වටාව තොගාවේ කිරීම. මොකද මේ ක්‍රම දෙකම කියලා දෙනවා මොකද කියලා දෙනවා භෞතික අගය මත කියන එක. නාවෙන් බලනකො භෞතික අගය මත තොග තක්සේරු කරලා තියෙන තොග අවසන් තොග අගය කරලා තියෙනවා. මෙම තොග පරිත්‍යාගය ගිණුම් පොත්වල නිවැරදිව ගලපා තිබුණේ නම් කොහොමද? නිවැරදිව ගලපා තිබුණේ නම් ව්‍යාපාරයේ දල ලාභයට සහ ශුද්ධ ලාභයට ඇතිවන බලපෑම එතන මේක නිවැරදිව වාර්තා කරා නම් දල ලාභයටයි ශුද්ධ ලාභයටයි වෙන බලපෑම අහන්නේ මේ තියෙන්නේ. මේ පුතේ දල ලාභයට බලපෑම මෙන්න ශුද්ධ ලාභයට බලපෑම මෙන්න කියලා වෙනවා ආගන් ළමයි. දැන් තොග පරිත්‍යාග 116ක් ගිණුම් ගත කළා නෑ. ළමයි විකිණීම සඳහා තියෙන භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම ලියන ඉස්සරහට වෙන්නේ මෙන්න මේක ළමයි. ආගන් මෙන්න පරිත්‍යාග ගිණුම මෙන්න ගැනුම් ගිණුම. ළමයි විකිණීම සඳහා තියෙන තොගයක් පරිත්‍යාග කරාම ලියන්නේ පරිත්‍යාග කියන වියදම වැඩි පරිත්‍යාග ගිණුම හරයි ගැනුම් කියන වියදම අඩුවීම ගැනුම් ගිණුම බරයි කියන්නේ. බලන්න පරිත්‍යාග කියන වියදම වැඩිවීම පරිත්‍යාග ගිණුම හරයි ගැනුම් කියන වියදම අඩුවීම ගැනුම් ගිණුම බරයි කියන්නේ. මේ දිසරහන තියලා නැහැ. දැන් බලමු. පුතේ පරිත්‍යාග ගිණුමට හර කරාම මේක හර කරන්නේ පුතා වියදමක් වැඩි වීම කියලා. මොකද ලියන්නේ? වියදමක් මොනවා වීමද ළමයි ඔක ලියන්නේ? වියදමක් වැඩි වීම. මේක ආදායම් ප්‍රකාශනයේ ලියන වියදමක්. මොකද ලියන්නේ? ආදායම් ප්‍රකාශනයේ. ඔබට මතක ඇති මේක ලියන්නේ වෙනත් වියදම් යටතේ. මේක ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වශයෙන් තමයි ලියන්න ඕන. ලියලා නැහැනේ මේගොල්ලෝ. ලියා තිබුණේ නම් කියලා අහන්න. මේක ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වශයෙන් ලියා තිබුණේ නම් මේක දල ලාභයට බලපෑම මේ හරසරහන ශුද්ධ ලාභයට ඒක දල ලාභයට බලපෑම නෑ. ඒකෙන් ශුද්ධ ලාභයට විතරයි බලපෑම තියෙන්නේ. ඇයි මේක වෙනත් වියදම් වශයෙන් ලියනවා නම් ළමයි ශුද්ධ ලාභයේ 116කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අපි කියනවා මේක ලියලා තිබුණා නම් ශුද්ධ ලාභය මෙන්න මේ ශුද්ධ ලාභය අඩු වෙනවා 116කින්. ශුද්ධ ලාභය අඩු වෙනවා 116කින් ශුද්ධ ලාභය අඩු වෙනවා. මේ ගැළපීම ලියලා තිබ්බනම් ශුද්ධ ලාභය 116කින් අඩු වෙනවා. ඔන්න ශුද්ධ ලාභයේ උඩ බලපෑම.
ඒක දරලාභයට බලපාන්නේ නැහැ මේ අවසරණ. බලමු දරසහන. පුතේ ගැනුම් බැර කියන්නේ ගැනුම් වල අඩු වෙලා නැහැ. අඩු වෙනවා. මේ ගැනුම් වලින් අඩු වුණා. ගැනුම් වලින් අඩු වුණා. ගැනුම් කියන වියදම. ගැනුම් කියන වියදම අඩු වුණාම මේ ගිණුම දරලාභයට බලපාන ගිණුමක්. මේ ගැනුම් ගිණුම දරලාභයට කියන ගිණුමක්. මතකද විකෘති වෙන්නේ? ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරලා මතකයිද ඔයාලට? විකෘති පිරවැයුවේ එහෙමනේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරලා මතකද? එහෙනම් මේ ගැනුම් ගිණුමෙන් අඩු වෙලා නැහැ. ගැනුම් ගිණුමෙන් අඩු වුණා නම් වියදමක් අඩු වුණා නම් වියදමක් අඩු වුණේ ගමන් දලලාභය මොකද වෙන්නේ? වියදමක් අඩු වුණේ ගමන් දලලාභය වැඩි වෙනවා 116කින්. වියදමක් අඩු වුණා නම් මෙන්න බලන්න වියදමක් අඩු දලලාභය වැඩි වෙනවා 116කින්. දලලාභය වැඩි වෙනවා 116කින්. දලලාභය 116කින් වැඩි වෙන්නේ ගමන් දලලාභය වැඩි වෙන්නේ ගමන් මෙන්න අහගන්න දලලාභය වැඩි වෙන්නේ ගමන් ශුද්ධ ලාභයත් 116කින් වැඩි වෙනවා. ඔබට පේනව නේද එතකොට ඍණ 116යි ධන 116යි. ඒ කියන්නේ ශුද්ධ ලාභයට බලපෑම ශූන්‍යයි. ශුද්ධ ලාභයට බලපෑමක් නැහැ. නැවත කියන්න. භාණ්ඩ පරිත්‍යාග ලියා තිබුණේ නම් තිබුණේ නැහැ තිබුණේ නම් භාණ්ඩ පරිත්‍යාගයක් ලියන ඉස්සරහන වෙන්නේ පරිත්‍යාග ගිණුම හර කරනවා වියදම් වැඩි වීම හර. ගැනුම් ගිණුම බැර කරනවා වියදම් අඩු වීම බැර. දැන් පරිත්‍යාග ගිණුම වියදම් ගිණුමක් නිසා මේක ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් වශයෙන් ලියන වියදමක්. ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් වශයෙන්. දල්ලාභයට බලපාන්නේ මේක බලපාන්නේ ශුද්ධ ලාභයට. මේක ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස ලියපු ගමන් ශුද්ධ ලාභය 116කින් අඩු වෙනවා. ඒක දල්ලාභයට බලපෑමක් නැහැ. හැබැයි බරසරහන දල්ලාභයට බලපානවා. මේක ගැනුම් වලින් අඩු වෙලා නැහැ. ගැනුම් වලින් අඩු ගැනුම් 116කින් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගැනුම් කියන්නේ වියදමක්. ගැනුම් වලින් දැන් මේක අඩු වුණා. ගැනුම් වලින් අඩු ගැනුම් අඩු වෙනවා. වියදමක් අඩු වුණේ ගමන් දලලාභය වැඩි වේ. දලලාභය 116කින් වැඩි වෙනවා.